සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ඔබලා සියලු දෙනාම ආපහු සාදරයෙන් පිළිගන්නවා අපේ ස්ටොක් ටොක් අංක 11 වැඩසටහන වෙතට. මේ වැඩසටහන තුළදී අපි කතා කරමින් බලාපොරොත්තු වෙන්නේ ආයතන ප්ලෑන් වල ඉදිරි දැක්ම සම්බන්ධයෙන්. මම හිතනවා මේක බොහොම වර්තමාන කාලයට සරලන මාතෘකාවක් කියලා මේ අපි දැන් මාකට් එකේ එක්ස්පීරියන්ස් කරන දේවල් නිසා. මේ ස්ටොක් ටොක් සමග ඔබලා පළවෙනි පාර්ට් එක සහභාගී වෙනවා නම් මම ඒක සම්බන්ධයෙන් පොඩ්ඩක් කියන්න. ස්ටොක් ටොක් අපි ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ ඉන්වෙස්ටර්ස්ලට අපෙන් ප්‍රශ්න ඔයගලන්ට තියෙන ප්‍රශ්න අපි නිරවුල් කිරීම දෙන්න සඳහා. ඒක තමයි අපි ස්ටොක් ටොක් වැඩසටහන අපි ඉන්ට්‍රොඩියුස් කරේ. මේකෙන් දැන් මම රංජන් රන්තුංග මම රිසර්ච් එකකින් සහභාගී වෙනවා මේ වැඩසටහන වෙතට. ඊට අමතරව අපේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් සයිඩ් එකෙන් අද ප්‍රෝග්‍රෑම් එකට ඉසුරු ජයවර්ධන සහභාගී වෙනවා. ඔබලාට තියෙන සෑම ප්‍රශ්නයක්ම අපි දෙන්නාට අහන්න පුළුවන්. අපි දෙන්නාට පුළුවන් විදිහට අපි ඒවා නිරෝධ කිරීමට ලෑස්තිලා ඉන්නවා. දැන් අපි අපේ වැඩසටහන අද පටන් ගමු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ ආයතන ඉපැම් වල ඉදිරි දැක්ම පිළිබඳ සම්බන්ධ කටයුතු කතා කරන්න. මම මේ අද ප්‍රසන්ටේෂන් එකෙන් කාරණා කිහිපයක් ගැන බලන්න කැමතියි. මම හිතනවා අපි 2025 corporate profitability නැත්නම් ආයතන ඉපැම් වලට මොකද වෙන්න කලින් මොනවද වෙන්නේ කියලා දැනගන්න කලින් 2024 වර්ෂයේදී මොකද්ද වුනේ කියලා අපි දැනගත්තොත් හොඳයි කියලා. ඒක නිසා මම අපි 2024 වර්ෂයේ විතර සමරියක් එක්ක මම ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ සෙකන්ඩ් පොයින්ට් එකට අපි මේ අවුරුද්දේ earnings drive කරන්න බලපාන reasons මොනවද කියලා පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ මේක සම්බන්ධයෙන් තියෙන earnings වලට එන්න පුළුවන් key risk මොනවද? ඊට අමතරව මාකට් එකේ දැන් valuations මොනවද? ඊට අමතරව අවසානයේ අපේ 2025 වර්ෂය සඳහා රිසර්ච් එකේ top picks ටිකත් ඔබලා වෙතට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. 2024 listed corporates performance ගැන කතා කරොත් අපි දැක්කා 2023 මේ ලංකාවේ සිටුවෙච්ච ක්‍රයිසිස් එකත් එක්ක අපි දැක්කා earnings listed company earnings පල්ලහැට යනවා සෑහෙන ප්‍රමාණයකින්. ඒක තමයි අපි දැක්කේ දැන් මේ chart එකේ තියෙන හැටියට first 3 quarters වල earnings පල්ලහැට යන main reason තමයි economic slowdown එක ලංකාවේ තිබ්බ. ඊට පස්සේ අපි දැක්ක 2023 අවසාන කාලයේ සිට ඉපැම් වල වර්ධනයක් ඇති වෙනවා. මේකත් එක්කම අපි දැන්ට අපි දෙසැම්බර් මාසයේ ආපු රිසල්ට්ස් උත් එක්ක බලද්දී අපිට quarters 5ක consecutive growth එකක් දකින්න පුළුවන් earnings වල. earnings වල growth එක කතා කරද්දී අපි දෙසැම්බර් quarter වලට අපි දැක්කා 22% earning growth එකක් එනවා. ඊට පස්සේ අපි බලන්න යන්නේ මේ earnings growth එකට මොනවද contribute කරපු main sectors කියලා. දැන් මේකේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති අපි ගිය පාර අවුරුද්දේ අවසාන කාර්තුවේ බැංකු හොඳ profit එකක් වාර්තා කරා. මේකත් එක්කම බැංකු තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ගිය ඩිසෙම්බර් quarter එකේ වැඩියෙන්ම ඉපැම් ලැබපු සෙක්ටර් එක. ඊට අමතරව අපි දැක්කා food and beverage ස්වභාවයත් හොඳට කරනවා. ඊට අමතරව diversified sector financials capital goods වැනි sectors තුන හතර තමයි අපි දැක්කේ ලොකුවටම earnings වලට contribute කරනවා 2027 දී. ඊට අමතරව negatively බලපානවා sectors දෙකක්. එකක් හැටියට software and services segment එකත් commercial and professional services segments දෙක තමයි අපි දැක්කේ earnings වලට කියන්නේ ඉපැවුම් වලට ඍණාත්මකව බලපානවා 2024 දෙසැම්බර් කාර්තුවේදී. කරොත් දැන් අපි first capital research අපි විසින් අපි හිතනවා ඊළඟ අවුරුද්දේ earnings 23කින් උඩට යන්න පුළුවන් කියලා. ඒකට ඒ කියන්නේ sorry මේ අවුරුද්දේ 2025 අවුරුද්දේ earnings 23කින් ඉහළ යාමට හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මීට අමතරව ඊළඟ අවුරුද්දේ නැත්නම් 2026 මේක තවත් 15% වෙනි අගයකින් ඉහළ යාමට හැකියාවක් තියෙන බව අපි එක්ස්පෙක්ට් කරනවා. මේකට හේතු වෙන කාරණා කිහිපයක් තියෙනවා. මම ඒක ඔබලාට දැන් ඉදිරිපත් කරන්න. main reason තමයි අපි earnings වලට growth එක expect කරන්නේ GDP growth එක.
දැන් GDP growth එක ගැන කතා කරද්දී අපි දැක්කා ගිය පාර quarter එකේ fourth quarter එකේ නැත්නම් අවසාන කාර්තුවේ දෙසැම්බර් quarter එකේ ලංකාව 5.2% වැනි GDP growth එකක් achieve කරනවා. දැන් මේකත් එක තමයි අපි first capital research වලින් උත් අපේ GDP forecast එක upgrade කරේ. අපි ඉස්සෙල්ලා 3%ත් 4ක් ඇති අගේ GDP වර්ධනය වෙන හැකියාවක් තියෙනවා කියලා ඒත් අපි අන්තිම ආපු quarter එකේ දැක් results එකයි දැන් තියෙන economic indicators වල growth එක බලද්දී අපි හිතනවා මේ අවුරුද්දට 4ත් 5ත් අතර වැනි අගයකින් economic එක grow වෙන්න පුළුවන් කියලා. හැබැයි මේක grow වෙලා ඊළඟ අවුරුද්දේ මේක යම්කිසි තාද්දක slow වෙනසක් දකින්න පුළුවන්. ඒකට හේතුව අපි අර ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ එන growth එකෙන් එන base effect එකත් එක්ක ඊළඟ අවුරුද්දේ growth එක slow වෙන නිසා. ඊට පස්සේ අපි මේ දකුණු පැත්තේ chart එකෙන් පේන්නේ sectors කියන්නේ quarters වල කොහොමද perform කරේ කියලා මම ඉස්සරහට යන්න. දැන් මේක මත තව අපි දැක්කා අපි මේ earnings growth වලට ලොකුම බලපාන කාරණාවක් තමයි disposable incomes නැත්නම් වියදම් කළ හැකි අගේ වගේ ඒකත් තමයි අපි මේකෙන් තියෙන්නේ දැන් අපි දකිනවා මේවල ශීඝ්‍ර වර්ධනයක්. ඒකට හේතු කීපයක් වුණා. අපි දැක්කා එකක් economic recovery එක contribute කරනවා දැක්කා මේකට මේ මූලික ලෙස. ඊට අමතරව අපේ ලංකාවේ key sectors නැත්නම් business sectors කියන්නේ tourism construction වගේ sectors උත් solid recovery එකක් දැක්කා අපි ගිය quarters වල. මේ factors හේතු කිහිපයක් හේතු කරගෙන තමයි අපි දැක්කේ මිනිස්සුන්ගේ වියදම් කළ හැකි අගේ improve වෙනවා. අපි ඉස්සරහටත් මේක improve වෙයි කියලා අපි expect කරනවා. ඒකට හේතු තමයි එකක් මූලික වශයෙන්ම අපි දැක්කා මේ පාර 2025 වර්ෂය සඳහා government budget එකෙන් present කරනවා මේ consumer demand එක create වෙන්න දේවල්. අපි උදාහරණයකට ගත්තොත් අපි දැක්කා public sector and private sector salaries. ඒ කියන්නේ public sector salaries මේ වැඩි කරනවා. දැන් මේක directly බලපානවා මිනිසුන්ගේ වියදම් කළ හැකියාගේ මත. මීට අමතරව අපි දැක්කා අස්වැසුම benefit එක වැඩි කරනවා. ඊට පස්සේ pensions increase කරනවා. මේ ඔක්කොම දේවල් මේ වියදම් කළ හැකියාගේ තමයි බලපාන්නේ ඍජුවම හරි indirectly. මේ බජට් එකෙන් දුන්න ඉන්සෙන්ටිව්ස් එක්ක අපි හිතනවා ඊළඟ මාස කිහිපය තුලදී කන්සියුමර් ඩිමාන්ඩ් එක හොඳ අවුරුදු කිහිපයක් වෙයි කියලා. ඒක හේතුව අපි දකින්නේ මේ බජට් එකෙන් අපි ගොඩක් ලෙසම දැක්කේ සමාජයේ කුඩාම කොට්ටාශය තමයි ලොකු දිරිමත් කිරීමක් අපි දැක්කේ. දැන් මේ සාමාන්‍යයෙන් මේ සමාජයේ කුඩාම කොට්ටාශය දිරිමත් කරනකොට ඒගොල්ලන් විසින් ලබාගෙන ඒගොල්ලන්ට මිලදී ගැනීම හැකියාව වැඩි වෙලා ඒගොල්ලන්ගේ ජීවිත තත්ත්වය පොඩ්ඩක් ඉහළ යාමක් දකින්න පුළුවන්. අපි මූලිකම අපි මේක එන්න එක්ස්පෙක්ට් කරන්නේ කන්සියුමර් සයිඩ් එකෙන්. ඒ කියන්නේ ඒගොල්ලන් එදිනදා පරිභෝජනය කරන භාණ්ඩ වලින් ඒක නිසා තමයි අපි හිතන්නේ වියදම් කළ හැකි වැඩි වීමත් සංගම disposable incomes වැඩි වෙනත් එක්කම කන්සියුමර් ඩිමාන්ඩ් එකේ ඉන්ක්‍රීස් එකක් දකින්න පුළුවන් ඒ කියලා. තවද මීට අමතරව ඉලෙක්ට්‍රික් ටැරිෆ්ස් අපි දැක්ක ගොඩක් අඩු වෙනවා. අපි මෙතන එක්සැම්පල් එකකට ගත්තොත් එහෙම ඔයගලන්ට බලන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ටැරිෆ්ස් කොහොමද අඩු වෙලා තින්නේ කියලා හැම සෙක්ටර් across හැම සෙක්ටර් එකකම ටැරිෆ්ස් අඩු වෙලා තිනවා මේන්ලි. මීට අමතරව අපි දකිනවා දැන් ඉන්ට්‍රස්ට් රේට්ස් බොහොම අඩු මට්ටමකින් දැන් තියෙන්නේ. අපි බැලුවොත් එහෙම සෙන්ට්‍රල් බැංකින් ඩිරෙක්ට් කරන ඕනෑට් පොලිසි රේට් එක 8% වැනි අගයක් තමයි අපි එක්ස්පෙක්ට් කරන්නේ. මේක කලින් මේකේ chart එකේ තියෙන හැටියට හතරවෙනි කාර්තුවේදී අපි දැක්ක මේක 18ක් 19ක් වෙනි අගයකට අපි යනවා දැක්කා. හැබැයි මේකේ AWPL එක පල්ලෙහාට එනවත් එක්කම දැන් ඉන්ට්‍රස්ට් කොස්ට් එකත් අඩු වෙලා තිනවා මේ කම්පනීස් වල සෑහෙන්න. දැන් මේක හේතු නිසා අපි මේ කෝපරේට් earnings නැත්නම් ආයතන ඉපැම් වල ඉදිරි මාස කිහිපෙදී වර්ධනයක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. දැන් මම කියපු සාධක කිහිපයක හේතු කොටගෙන ඒ කියන්නේ එකක් GDP growth එක අනිත් පැත්තෙන් මිනිසුන්ගේ වියදම් කළ හැකි අගේ වැඩි වීම සංගම consumer sentiment grow වෙන එක මීට අමතරව අපි දැක්කා දැන් business confidence එක ගත්තොත් එහෙම business confidence එකත් ඉහළ අගයක තියෙනවා අපි බැලුවොත් එහෙම history එකට compare කරොත් එහෙම 2020ට සාපේක්ෂව 2020 ඉඳන් දැන් තමයි වැඩිම business confidence එක රෙකෝඩ් කරලා තියෙන්නේ. මේ හේතු කොට කිහිපයක් හේතු කරගෙන අපි දකින්න පුළුවන් business වල demand එක වැඩිලා
business margins උත් improve වෙනවා. දැන් මේක තමයි මේ chart එකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ මේවා තමයි අපි mainly identify කරගත්ත growth factors ටික stock market එකේ ආයතනික PEM වලට මෙතනින් ඉස්සරහට පොඩ්ඩක් බලනකොට අපි key risk දිහා බලමු. අර highlight කරන්නේ US tariff and corporate profits. මම හිතන්නේ මේක තමයි අපි මේ දවස්වල වැඩියෙන්ම කතා බහ කරන ලොකුම topic එක. මේක ගැන කතා කරද්දි මම පොඩ්ඩක් මේක ගැන කියන්න. අප්‍රේල් 2 වෙනිදා අපි දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 180කට ටැක්ස් එකක් ගහනවා. මේක 160 70 ඉඳන් 110 දක්වා අඩුවට යනවා. 110ක් ලෝකේ හැම රටකටමත්. ඊට පස්සේ සිලෙක්ටඩ් ට්‍රේඩ් ඩෙෆිසිට් එක මත ඉතුරු රටවල් කිහිපයකට ටැක්ස් එකක් ගහනවා අපි දැක්කා. ඒ අනුව ලංකාවේ දැන්ට ටැක්ස් එක 144ක් ලෙස අපිට දැන් අලුතෙන් US වලට එක්ස්පෝර්ට් කරන US imports ටැක්ස් 144ක ටැක්ස් වෙනවා. දැන් මේකත් එක්ක අපේ ලංකාවට ගොඩක් ලෙස බලපාන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම මේ ටැක්ස් එක නිසා listed corporates පැත්තට impact වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. mainly impact එක තමයි apparel sector එක. ඔයගොල්ලන් හැමෝම දන්නේ දැන් මේ දවස්වල අපි apparel sector ගැන කතා කරද්දී ලංකාවේ සාමාන්‍යයෙන් total exports වලින් 25ක් 30ක් යන්නේ ඇමරිකාවට. ඒ ඇමරිකාවට යන exports වලින් උත් 60ක් යන්නේ apparel නැත්නම් ඇඟලුම් කර්මාන්ත exports. දැන් ලංකාවේ අපි ගත්තොත් ස්ටොක් මාකට් එකේ දැන්ට කම්පනීස් තුනක් ඔපරේට් කරනවා මේ ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ ඉන්න. එකක් තමයි TJ ලංකා, අනිත් එක හේරිස් ෆැබ්‍රික්ස් සහ හෙල ඇපරල් හෝල්ඩින්ග්ස්. දැන් මේ කම්පනීස් තුනටම යම්කිසි මට්ටම් වලින් මේ තීරුබදු බලපානවා. අපි ගත්තොත් එම TJ ලංකාවේකට TJ ලංකාවේ අපි දකින්නේ TJ ලංකා ෆැක්ටරිස් කැන් කිහිපයකම පවත්වාගෙන යනවා ලංකාවේ, ඉන්දියාවේ සහ ඊජිප්ත වල. මේක නිසා අපි මේ තීරුබදු බඩුවොත් එහෙම ලංකාව තමයි මේ රටවල් තුනෙන්ම වැඩියෙන්ම තීරුබදු ගෙවන්නේ. ඊට පස්සේ ඉන්දියාව 26ක් මට මතක හැටියටත් ඊට පස්සේ ඊජිප්ට් 10% වෙනි ඉඩාම අඩු තීරුබදු වගේක් ගෙවනවා. මේක නිසා අපි හිතනවා මේ ලංකාවට තීරුබදු අඩු කිරීමට හැකියාවක් වුණොත් TJ ලංකා අපි අනිත් ෆැක්ටරිස් ඒගොල්ලන්ගේ යුටිලයිස් කරලා ඒවට ඕඩර්ස් මූව් කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම මේ හෙල වගේ කම්පැනි එක ඒගොල්ලන් 100% ඔපරේට් කරන ලංකාවේ. ඒක නිසා මේ ඒගොල්ලන් ළඟදී ඊජිප්ට් ප්ලාන්ට් එකට ගියා. හැබැයි ලංකාව තමයි මම හිතන ඔපරේෂන්ස් 70%ක්ම තියෙන්නේ. ඒක නිසා මේගොල්ලන්ට අපි හිතනවා මේ TJ එකට වඩා ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා profitability maintain කිරීම සම්බන්ධයෙන්. මීට අමතරව අපි දැකලා තියෙනවා තව sectors දෙකක් බලපානවා. එකක් තමයි export sector එක. export sector ඇතුලේ අපි තියෙනවා F&B කියන්නේ food and beverage sector එක තියෙනවා. මේක ඇතුලේ අපි Haileys තියෙනවා, Dip Products තියෙනවා, හේකාබ් තියෙනවා, මීට අමතරව ලෑන්ඩ් බ්‍රූවරි තියෙනවා. මේ ඔක්කොම අරත් ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් මේ ටැක්ස් වලින්. හැබැයි ඔබලා දකිනවා වගේ දැන් මෙතන ඔබලා බැලුවොත් එහෙම මම පළවෙනි සාධකයට ඇපරල් සෙක්ටර් එකට තරු 4.5ක් මාක් කරලා තියෙනවා. ඒකට හේතුව මේක ඉම්පැක්ට් එක මේ විශාල නිසා. ඊට පස්සේ එක්ස්පෝර්ට් සෙග්මන්ට් එක තව 3.5ක් දාලා තියෙනවා. ඒකට හේතුව එක්ස්පෝෂර් වශයෙන් ඇපරල් සෙක්ටර් අඩුයි මේකේ ඉම්පැක්ට් එක earnings වලට. ඒකට හේතුව අපි හේලිස් ගත්තොත් එහෙම හේලිස් වලින් 6%ක් 7ක් වෙනි වගේක් තමයි මේ ඇමරිකාවට බඩු යන්නේ. හැබැයි අපි ඊට අමතරව ගත්තොත් එහෙම ඩිප් ප්‍රොඩක්ට්ස් වගේ කම්පැනි එක විශාල ප්‍රමාණයක් ඇමරිකාව සහ යුරෝපියන් අතර බෙදලා යනවා. ඒක නිසා ඒකට අපි හිතනවා ටිකක් ලොකු බලපෑමක් තියෙනවා කියලා. මීට අමතරව ලෑන්ඩ් බ්‍රූවරි ගත්තොත් එහෙම ලෑන්ඩ් බ්‍රූවරි සාමාන්‍යයෙන් අවුරුද්දටම එක්ස්පෝර්ට් කරන්නේ සාමාන්‍යයෙන් ටෝටල් ටර්නෝවර් එකකින් 10%ක් වගේ. ඒකෙන් උත් ඇමරිකාවට යන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒක නිසා ඒකෙත් රිස්ක් එක අඩුයි කියලා අපි හිතනවා. ඊට පස්සේ plantation and rubber companies. දැන් plantation rubber company ගත්තොත් මම rubber companies තමයි ලංකාවේ second largest exporter US වලට. හැබැයි අපි ගත්තොත් එහෙම stock market එකේ rubber companies කීයක් export කරනවද කතා කරොත් එහෙම
ස්ටොක් මාකට් ලිස්ටඩ් කම්පනීස් වලින් රබර් ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පෝර්ට් කරන කම්පනීස් බොහොම අඩුයි. ඒ එක්ස්පෝර්ට් කරත් ඒ වගේ එක්ස්පෝෂර් එක බොහොම අඩුයි. මේක නිසා තමයි අපි හිතන්නේ මේ මේ සෙක්ටරයට ලොකු බලපෑමක් නැහැ. මේ තීරුබදු පනවීම නිසා. ඔව් මේක තමයි මම හයිලයිට් කරන්න හිටියේ මේන් ස්ලයිඩ් එක. ඒකට හේතුව දැන් අපි මේ දවස්වල කතා බහන ලොකුම ටොපික් එක තීරුබදුකින් ටොපික් එක. ඒක නිසා ඒකේ ඉම්පැක්ට් එක පොඩ්ඩක් අයිඩෙන්ටිෆයි කරගන්න තමයි මම මේක ස්ලයිඩ් එක දැම්මේ. ඊට පස්සේ අපි මාකට් වැලුවේෂන්ස් වලට යනවා. මාකට් වැලුවේෂන්ස් ගැන කතා කරද්දී දැන්ට මාකට් එක ට්‍රේඩ් වෙන්නේ 8.1 times PE එක වගේ අගයකට. අපි පරණ ඉතිහාසය දිහා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔබලට පේනවා 2011 ඉඳන් මාකට් එක ගත්තොත් සාමාන්‍යයෙන් මේක මේ 12 times PE එකට වඩා ට්‍රේඩ් වෙනවා සාමාන්‍ය මාකට් එක. හැබැයි අපි දැන් දකින්නේ මේක දැන් ඒ පාස් ඇවරේජ් එකත් එක්ක බලද්දී දැන් ට්‍රේඩ් වෙන්නේ 8ක සෝරි මේ 8 times වගේ අගයකට. දැන් මේක බොහොම අඩු වගයක්. අපි හිතනවා මේක මේ ඉදිරි මාස කිහිපය තුළදී මේ ලිස්ටඩ් කෝපරේට් ග්‍රෝත් වල ලිස්ටඩ් මේ ආයතන ඉපැම් වල වර්ධනයත් සමග මේක ඉදිරියට යා හැකි බවත් අපි විශ්වාස කරනවා. ඒක නිසා අපි හිතනවා ස්ටොක් මාකට් එක දැන් නැත්නම් ASP එක සාමාන්‍යයෙන් 10 times වගේ අගයකට අපි හිතනවා මේක සස්ටේනබල් කියලා. ඒක හේතුව අපි කලින් වගේ මේ 12 times and market expect කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් අපි ඔබලා දන්නා වගේ දැන් මාකට් එකේ මේ දවස්වල ගොඩක් අන්සර්ටනිටිස් කියනවා. එක පැත්තෙන් අපි ගත්තොත් එහෙම ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා ලංකාව 2018 කලින් ක්‍රෙඩිට් රේටින් තමයි ලංකාවට තිබ්බේ. හැබැයි දැන් ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක ඔක්කොමත් එක්ක අපි ට්‍රිපල් C කැටගරියට වැටලා තියෙනවා. දැන් එහෙම බලද්දී අපි ලංකාවට ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා එනවා වුණත් ඒ කට්ටිය එක්ස්පෙක්ට් කරන රිටර්න්ස් වෙනස්. දැන් ඒක නිසා තමයි අපි හිතන්නේ මේ දැන්ට පොඩ්ඩක් මේ මිනිස්සු සේෆ් පැත්තෙන් අවුට්ලුක් එක බලන්න ඕනේ කියලා. ඒකයි අපි කියන්නේ 12ක 12 වාරක් ට්‍රේඩ් වෙච්ච මාකට් එක දැන් 10%කට වගේ ට්‍රේඩ් වෙන්න පුළුවන් කියලා. මීට අමතරව දැන් අපි දැක්ක US ටැරිෆ් එකේ ඉම්පැක්ට් එක අපි තාම දන්නේ නැහැ. ගවර්න්මන්ට් එකෙන් කියලා තිනවා ඒගොල්ලන් කමිටුවක් පත් කරා කියලා මේ ටැරිෆ් එක බලන්න. මේ ටැරිෆ් එකේ ඉම්පැක්ට් එක බලන්න අපි පොඩ්ඩක් බලන්න කන්සිඩර් කරන්න වෙනවා. මේගොල්ලන්ගේ සෙක්ටර්ස් මේ කමිටුවෙන් මොකද්ද කියන්නේ? ටැරිෆ් අඩු වෙනවා නම් කොහොමද අඩු වෙන්නේ? කොයි ලෙවල් එකටද අඩු වෙන්නේ? මේ අඩුවීම නිසා අපි ගෝලීය අනිත් වෙළඳ පොළත් එක්ක අපි කොච්චර කම්පිටිටිව්ද යන සාධක කිහිපයක් තුළ බලන්න ඕනේ අපේ පොටෙන්ෂල් එක මෙෂර් කරන්න. ඒක නිසා මම හිතනවා මේ වගේ අන්සර්ටන් වෙලාවක අපිට කලින් 12ක් මේ 12 වරක් වගේ අගයකට පොඩ්ඩක් යාමට අපහසුයි. හැබැයි 10 times වගේ අගයකට යාමට හැකියාව තියෙනවා කියලා. මේකත් එක්ක බැලුවොත් රීජනල් පියර්ස් ලත් මම හිතනවා ඔයගොල්ලෝ මේ ස්ලයිඩ් එක ගොඩක් දැකලා ඇති. අපි මෙතන කම්පෙයාර් කරන්නේ පාකිස්තාන්, වියට්නාම්, ඉන්දියා and Thailand stock exchange එක. මේවා කිහිපයක් කම්පෙයාර් කරද්දී අපිට පේනවා PE එක PER and PBV කියන ක්‍රම දෙකටම අපිට වඩා ලාභයට ඉන්නේ පාකිස්තාන විතරයි. අනිත් එක රටක්වත් මේ අපි තරම් ලාභ නැහැ. ඒකින්ද ෆොරින් ඉන්වෙස්ට්මන්ට්ස් උත් එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි දැන් මේ වෙන ගොඩක් අන්සර්ටනිටිත් එක්ක ෆොරින් ඉන්වෙස්ට්මන්ට් ස්ලෝ වෙයි කියලා තමයි අපේ විශ්වාසය තියෙන්නේ. මේකත් එක්කම අපේ මට දාන්න බැරිදෙන අපේ ටාගට් එක සම්බන්ධයෙන් අපි ස්ටොක් මාකට් එකට මේ අවුරුද්ද සඳහා අපි එක්ස්පෙක්ට් කරනවා 17500යි 17500 තමයි අපේ ෆස්ට් ටාගට් එක. මේ ටාගට් එක අචීව් වෙනවත් එක්කම අපි හිතන්නේ මිනිස්සු ඉන්වෙස්ටර්ස්ලා ඒගොල්ලන්ගේ පෝර්ට්ෆෝලියෝස් අඩු කිරීමට බලන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොෆිට් අරගෙන ප්‍රොෆිට්ස් රියලයිස් කරලා කෑෂ් පොසිෂන්ස් වලට එන්න ඕනේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හැබැයි අපි මෙහෙම කිව්වට මාකට් එක 17500 පහුවෙලා 18500ක් වෙන අගයකටත් යාමට හැකියාවක් තියෙනවා. මේ ඒ හරිය තමයි අපි හිතන්නේ 17500යි 14500යි හැරෙන්නේ අපි හිතන මාකට් එක ඕවර් ප්‍රයිස් වෙලා ඒ වෙලාවට තමයි ප්‍රොෆිට් රියලයිස් කරන්න රියලයිස් කරලා ඉවර කරන්න ඕනේ ලෙවල් එක තමයි ඒක කියලා අපි විශ්වාස කරන්නේ. දැන් ඒකත් එක්ක අපේ ටාගට්ස් මම ඉස්සර කිව්වා වගේ අපි මේ අවුරුද්දට එක්ස්පෙක්ට් කරන්නේ SPI ඉන්ඩෙක්ස් එක 16500 17500 අතරට යෑමට.
ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ටිකේ ඔයගලන්ගේ ප්‍රොෆිට්ස් රියලයිස් කිරීමට කටයුතු කරන්න පුළුවන්. මීට අමතරව මම අපි කතා කරන අපේ টপ පික් සම්බන්ධයෙන් මේක තමයි අපේ අවසාන ස්ලයිඩ් එක. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අපි දැන් බැංකු ශ්‍රේෂ්ඨයේ ගොඩක් අපි කාර්යයට කලින් ඉඳන් අපි දැන් කවර් කරනවා. අපි හිතනවා බැංකු ශ්‍රේෂ්ඨය ඉදිරි මාස කිහිපය තුළත් ස්ටාක් සෙක්ටරයක් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි අපි දැන් ගත්තොත් මේ වගේ අන්සර්ටන් පීරියඩ් එක අපි ගොඩක් වෙලාට මම හිතන්නේ ඩිෆෙන්සිව් ෂෙයාර්ස් වලට මිනිස්සු ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒකට හේතුව ඩිෆෙන්සිව් ෂෙයාර්ස් අර අනිත් ෂෙයාර්ස් තරම් ලොකුවට වොලටයිල් නැති වෙන නිසා. ඒක නිසා තමයි අපි මේන්ලි බැංකින් සෙක්ටර් එක අයිඩෙන්ටිෆයි කරන් තියෙන්නේ. ඒ ඩිෆෙන්සිව් නේචර් එකත් අනිත් පැත්තෙන් අන්ඩර්වැලියුඩ් සහ ඉස්සරහා ඉදිරියත් බොහොම අපි හිතනවා මේ බොහොම ස්ට්‍රෝං කියලා බැංකින් ශ්‍රේෂ්ඨ එකේ. ඒක නිසා තමයි බැංකින් ශ්‍රේෂ්ඨය අයිඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. මීට අමතරව අපි ෆයිනෑන්ස් සෙක්ටර් එකේ NBFI සෙක්ටර් එකේ LB ෆයිනෑන්ස් සහ කමර්ෂල් ක්‍රෙඩිට් තියෙනවා. මීට අමතරව අපේ එක්ස්පෝර්ට් සෙක්ටර් කම්පැනි පික්ස් දෙකකුත් තියෙනවා. මේක අපි දැන්ට පොඩ්ඩක් රිවිව් කරන් යන ගමන් ඉන්නේ මේක ඉම්පැක්ට් එක මං හිතන්නේ තාම too early අපිට මේකේ ඉම්පැක්ට් එක බලන්න. ඒකට හේතුව අපි තාම දන්නේ නැහැ ගවර්න්මන්ට් එක පැත්තේ මොනවද ගත්ත ඉනිෂියටිව්ස් උත් ගවර්න්මන්ට් එකේ මේ කටයුතු නිසා කොයි වගේ දෙයක් වෙන්න පුළුවන්ද අපි කිසි දෙයක් දන්නේ නැහැ. ඒවත් එක අපි රිවිව් කරලා මේකට අප්ඩේට් එකක් දෙන්න. මීට අමතරව අපි කන්සියුමර් සෙක්ටර් ගැනත් ගොඩක් බුලිෂ්. ඇත්තටම අපි බැංකින් සෙක්ටර් පස්සේ ඊටත් එකේ කම්පැනිස් දෙකක් තියෙනවා හේමාස් and CCS. මේ දෙක තමයි අපේ බුලිෂ් කම්පැනිස් එක. අනිත් පැත්තෙන් කන්ස්ට්‍රක්ෂන් සෙට් එක කේ ජැට් එක through අපි හිතනවා කන්ස්ට්‍රක්ෂන් සෙට් එක මේ සෙට් එකේ වර්ධනයකුත් දකින්න පුළුවන් කියලා. දැන් මේකත් සමගම අපි අපේ ප්‍රසන්ටේෂන් එකේ අන්තිම අවසානට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔබ සියලු දෙනාම මේ ප්‍රසන්ටේෂන් එකෙන් යම්කිසි දෙයක් ඉගෙන ගත්තා. මීට අමතරව දැන් ඔයගලන්ට මොන හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් ඔයගලන්ට මෙතන අහන්න පුළුවන්. මමත් ඉන්නවා මේ අපේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් ඉසුරුත් මේකට ජොයින් වෙලා තියෙනවා. ඔයගලන්ට තියෙන ප්‍රශ්න මේක through විමසන්න පුළුවන්. ඒක Q&A chat එකේ දාන්න පුළුවන් ඔයගලන්ට තියෙන ප්‍රශ්න. අපිට පළවෙනි ප්‍රශ්නේ හැටියට මම මේ ප්‍රශ්නේ යොමු කරන්න කැමති අපේ ඉසුරු ජයවර්ධන මහතාට. ඉස්සර අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ ටැරිෆ් ඉම්පැක්ට් එකේ කොහොමද මාකට් එකට බලපාන්න මාකට් ප්‍රතිචාර කොහොමද මාකට් බලපෑවේ කොහොමද කියන කතාව අපිට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද? ඔව් රංජන ඇත්තටම මාකට් එක අපි දැක්කා ඒ ඇනවුස්මන්ට් එකෙන් පස්සේ ටැරිෆ් ප්‍රශ්නෙත් එක්ක මාකට් එකේ එකපාරට ලොකු පැනික් එකක් සිටුේෂන් එකක් ආවා. මොකද ඉන්වෙස්ටර්ස්ලා හිතුවා ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට්ස් වල වැලියු එක බහී කියලා. ඉතින් ඒකෙන්ද ගොඩක් අය සෙල් කරන්න ගත්ත මාකට් එකේ ඒ වෙලාවේ. හැබැයි ඒ වෙලාව බලනකොට රංජන් මාකට් එක වැටුණ ප්‍රමාණය බලනකොට රංජන් එතනදී මාකට් මල්ටිපල් එක 7.3 times වලට වගේ එනකම් මාකට් එක පල්ලෙහාට ආවා. අපි ඒක නිසා තමයි රංජන් දැක්කේ අර ඊළඟ දවස් වෙනකොට මාකට් එක ආපහු රිකවර් වුණා. අනිත් එක මේ අපේ ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් වෙලාවට මේ වර්ල්ඩ් අනිත් මාකට්ස් රියැක්ට් කරන විදිය ඒක දිහාත් බලන්න ගත්තා. ඉතින් ඒ වගේ තත්ත්වයක් එක්ක තමයි මේ මාකට් එකේ රියැක්ෂන් එක ඒ වගේ මේකක් තමයි ඇත්තටම තිබුණේ. හැබැයි මම ඉන්වෙස්ටර්ස්ලා කියනවා දැන් ඇත්තටම බලනකොට ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට ඒගොල්ලෝ බලන්න ඕන මොකද්ද මල්ටිපල් එක මාකට් එකේ. ඊට පස්සේ දැන් අපේ අනිත් ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් ටික දිහා බලනවා නම් ඉන්ටරෙස්ට් රේට් එක ලෝ. ගොඩක් අඩු ඉන්ටරෙස්ට් රේට් එකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ අන්සර්ටනිටි එක තමයි ඔපචුනිටිස් මතුවෙන්නේ. ඉතින් මම කියන්නේ ඉන්වෙස්ටර්ස්ලට ඒ සාධක බලලා ඉන්වෙස්ට්මන්ට් තීරණ ගන්න එක තමයි මේ වගේ වෙලාවක වැඩිපුර යෝග්‍ය. බොහොම ස්තුතියි ඉසුරු. අපිට ඔඩියන්ස් එකෙන් ක්වෙස්චන් එකක් ඇතිනවා MGT TGL වල ෆියුචර් එක කොහොමද? FC recommendations වල MGT මෙන්ෂන් කරලා තියෙනවා ෆියුචර් එකෙන් රිටර්න් ගන්න පුළුවන්ද tax US tariff එකෙන්. ඇත්තටම අපි දැන් MGT TGL and Heller මේ සම්බන්ධයෙන් අපි ඔබලා වෙතට මේ ගිය
මේ සතියේ මම හිතන්නේ සඳුදා අපි ෆ්ලෑෂ් නෝට් එකකුත් දැම්මා මේකෙන් ඉම්පැක්ට් වෙන්නේ කොහොමද කියලා. මම හිතනවා ඔයාලට හම්බෙලා ඇති කියලා. මම පොඩ්ඩක් මේකේ සාරාංශයක් දෙන්න. මම ඉස්සෙල්ලා කිව්වාගේ MGT TJL හෙල ඔය කම්පනීස් තුන ලංකාවේ අපරල් සෙක්ටර් එකේ ඉන්න කම්පනීස් අන්තිම ස්ටොක් මාකට් ලිස්ටඩ් කම්පනීස් තුන ඕක තමයි අපරල් සෙක්ටර් එකේ. දැන් මේ US tariff impact එකෙන් අපි ලොකු impact එකක් දකින්න පුළුවන් අපරල් සෙක්ටර් තමයි මේකේ. හැබැයි මේකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් ඉන්නේ ගොඩක් ඒ කියන්නේ අපරල් සෙක්ටර් එකේ ගොඩක් කට්ටිය ඉන්නේ අපි අපරල් මැනුෆැක්චරින් කියන සෙග්මන්ට් එකේ තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. දැන් මේකට බලපානවා ගොඩක් අපේ cost competitiveness එක බලනවා අපේ අපරල් quality එක බලපානවා ඒ වගේ ගොඩක් factors බලපානවා මේකේ demand එක එන්න. දැන් අපි බැලුවොත් එහෙම මේ tax එකෙන් වෙන්නේ ලංකාවේ competitiveness එක අඩු වෙන එක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. දැන් එහෙම බැලුවොත් ලංකාවේ tax එක 144ක් එනවා. අපි ඊට පස්සේ වියට්නාම් පැත්තෙන් ගත්තොත් එහෙම 136ක්. ඊට පස්සේ තායිලන්ඩ් මට මතක හැටියට 32ක්ද කොත් තිබ්බේ. දැන් මේ වගේ කම්පයර් කරද්දී මේගොල්ලන් තමයි අපේ ලංකාවේ PS ලැටර් කැන්සල් කරන්නේ අපි. දැන් එතකොට මීට දැන් මේ ටැරිෆ් එක එන්නත් කලින් ඉඳන් ලංකාවට සාමාන්‍යයෙන් ඔපරේටින් කොස්ට් පැත්තෙන් බැලුවොත් එහෙම මේ වියට්නාම් තායිලන්ඩ් රටවල් ලංකාවේ ඔපරේටින් කොස්ට් පැත්තෙන් ගොඩක් අඩුයි. එතකොට අපි කලින් නම් දැක්කේ දැන් මීට අවුරුදු 5ක 6ක නම් දැක්කේ පොඩ ඕඩර්ස් ඒ රටවල් වලට යනවා ලංකාවෙන්. දැන් අපිට මේකෙන් දකින්න පුළුවන් දැන් මේක මේ ටැක්ස් එක වැඩි එකෙන් වෙන්නේ තවත් මාකට් එකට කම්පිටිව් වෙනවා. ඒ කියන්නේ අපේ කොස්ට් එක තවත් වැඩි වෙනවා. එතකොට අපිට possibly ඉස්සරහට orders drop එකක් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි ලංකාවේ වැනි රටකින් high taxes තින් රටකින් පිට රටවලට යන හින්දා. ඒ කියන්නේ ඊට වඩා අඩු tax තින් රටවල වලට manufacturing move වෙන නිසා අපිට expect කරන්න පුළුවන් මේ demand එකේ drop එකක් ඇති වෙන්න. හැබැයි මීට අමතරව positive පැත්තකුත් තියෙනවා. ඒකට තමයි මම කිව්වේ මේ එකක් හැබැයි මේ positive පැත්ත ගොඩක් බලපාන්නේ MGT TJL වැනි විශාල කම්පැනි වලට. ඒකට හේතුව දැන් අපි මේ කම්පනීස් වල ගොඩක් ඔයගොල්ලෝ annual reports පොඩ්ඩක් බැලුවා නම් ඔයගොල්ලන් තේරෙනවා දැන් මේ කම්පනීස් manufacturing නම් පොඩ value addition කෑල්ලට නැත්නම් designing කෑල්ලට move වෙලා තියෙනවා. දැන් අපි දැක්කා දැන් අපි 2022 ලංකාවේ crisis එක එනවත් එක්කම ගොඩක් apparel companies බංග්ලාදේශ වලට යන්න try කරා. මේ crisis එක avoid කරගන්න. හැබැයි ගොඩක් companies බංග්ලාදේශයට ගිය companies වලට ගොඩක් survive වෙන්න ගොඩක් challenges ආවා. ඒකට හේතුව quality wise බංග්ලාදේශ වලට එක match කරන්න බැරි නිසා. ඒකට හේතුව අපේ design quality එකයි අපේ workman quality එක ඔක්කොම වැඩි නිසා ඒක match කරන්න බැරි වුණා. ඒක නිසා අපි හිතනවා මේ tariff impact එක ආවට ඒක impact එක යම් කිසි දවසකට අඩු වෙනවා අර අපේ ලංකාවේ වෙන value addition නිසා. හැබැයි මම ඉස්සර කිව්වාගේ ලංකාව දැන් ගොඩක් එක්ස්පෙන්සිව් වෙනවා අනිත් රටවලට කම්පෙයාර් කරද්දී ලංකාවේ cost එක. ඒක නිසා මේ අනිවාර්යයෙන්ම නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා US tariff වලින්. මම හිතනවා මම question එක ආන්සර් කරා කියලා. මේ තව අපිට question එකක් ඇතුළේ මාකට් එකෙන් මේ දැන් මේ වගේ මේ uncertain time මේ වගේ uncertain time එක ඉස්සරු මේ ඉන්වෙස්ටර් කෙනෙක් අහලා තිනවා මොන වගේ ස්ට්‍රැටජි එකක්ද සාමාන්‍යයෙන් ෆලෝ කරන්න ඕන කියලා. ඔයාලට මේකට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද අපිට? ඔව් රාජ්‍යර් මම මේ වෙලාවේ දකින්නේ uncertainty time එකේ දැන් ගොඩක් වෙලාවට මේකේ impact එක තියෙන්නේ export කරන companies වලටනේ. ඒ හින්දා අපිට පුළුවන් defensive stocks වලට යන්න. ඊට පස්සේ රංජන කලින් කිව්වා වගේ අපි බලනකොට banking counters වගේ බලනකොට ගොඩක් counters තාමත් price to book 0.6 0.7 වගේ trade වෙන්නේ. ඉතින් අපේ regional markets දිහා බලනකොට ඒවයි ගොඩක් වෙලාවට ඒවා one times and above ඉන්නේ. ඉතින් එහෙම බලනකොට අපිට ඒ වගේ counters වලට investors වලට invest කරන්න පුළුවන්. අනික මේ වෙලාවේ ඇත්තටම interest rate එකත් අඩුවෙන් තියෙන නිසා market එකේ මේ වගේ uncertainty එක තමයි opportunities මතුවෙන්නේ. ඉතින් investors වලට වඩාත්ම හොඳයි මේ වෙලාවේ investments වලට එනවා නම් අනිත් එක strategy එකක් විදිහට ගත්තොත් investments වල කරනකොට අපි තමයි සමහර විට ලක්ෂයක් දාන ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් මිලියන් ගාණක් දාන ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ ප්‍රමාණයත් එක්ක අඩුම ගානේ 125ක් 30කවත් ඉන්වෙස්ට්මන්ට් එකක් දැනට කරා එක හොඳයි කියලා මම හිතන්නේ. සමහරලාට ඒක amount එක අනුව ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අපි ප්‍රස් කැපිටල් එක විදිහට දකින්නෙත් මේ වෙලාවේ අපේ ටාගට්ස් දීලා තියෙනවා අපි earnings next year එකත් අපි මේ year එකේ growth එක 23% වගේ expect කරනවා. ඉතින් ඒක නිසා ඉන්වෙස්ටර්ස් වලට අලුතෙන් මාකට් එකට එනවා නම් මේක හොඳ අවස්ථාවක් විදිහට තමයි මම දකින්නේ.
රවුරංජන් මම ඉදරා ඔව් ප්‍රශ්නට උත්තර ඔය සුරායි මං හිතනවත් හොඳට උත්තර දුන්නා කියලා මේ අපි සාමාන්‍ය ස්ටොක් මාකට් එකේ කියමනක් තියෙනවා buy when the market streets is filled with blood මම හිතන්නේ ඒක තමයි දැන් වෙන්නේ මාකට් එක රතු රතු කාලයක් පේන්නේ මේක තමයි ඔබලා ගන්න ඕනේ මං හිතන්නේ සාමාන්‍ය මාකට් එක කොළ වෙලා උඩට යනකොට නෙමෙයි ගන්න ඕනේ මාකට් රතු වෙලා වැටෙනකොට තමයි ගන්න ඕනේ හැබැයි ඒක ගන්න ඕනෙත් හරි කම්පනීස් හරි සෙක්ටර්ස් සිලෙක්ට් කරලා ඒක තමයි මේ වෙලාවේ මේ ලොකුටම කියන්න දෙන දේ හරි කම්පනීස් සිලෙක්ට් කරලා තමයි ගන්න ඕනේ හැබැයි ගන්න ඕනේ මේ වගේ කාලවල තමයි මාකට් කරෙක්ට් වෙන කාලේ තමයි සාමාන්‍යයෙන් ගන්න ඕනේ තව ක්වෙස්චන් එකක් අහදිනවා US tax tariff එකෙන් apparel sector එකට major impact එකක් වුණොත් whole company whole economy එකට impact වෙන්නේ කොහොමද? ඔව් මම ඉස්සෙල්ලා කිව්වාගේ apparel sector කියන්නේ ලංකාවේ ඊටාම විශාල සෙට් එකක්. මේක ලොකුවටම එක්ස්පෝර්ට් වලට බලපානවා. හදිස්සියේ අපි දැක්කොත් එමේ apparel sector එකේ දැන් slow down එක දැක්කොත් එහෙම ඒක ගොඩක්ම බලපාන්නේ ලංකාවේ trade deficit එකට. trade deficit එක හරහා මේක බලපානවා ලංකාවේ reserves වලටත් reserves වලින් මේක ඇත්තටම මේක ඉකොනොමි එකේ කීප තැනකටම බලපාන්න පුළුවන්. මේක ඉන්ට්‍රස්ට් රේට් වලට බලපාන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි ඉස්සර කිව්වා වගේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් ඩෙෆිසිට් එක අඩු වෙනවත් එක්ක වැඩි වෙනකොට ඒක රිසර්ව්ස් වලට බලපාන්න පුළුවන්. රිසර්ව්ස් වැඩි වෙනවා කියන්නේ අපිට ආපහු ණය ගෙවීමේ හැකියාව නැත්නම් අපිට IMF ටාගට්ස් ඒ කියන්නේ මම එක්සැම්පල් එකකට දුන්නොත් එහෙම මේ අවුරුද්ද සඳහා අපිට IMF එකෙන් කියලා තියෙනවා බිලියන 7ක් ඩොලර් බිලියන 7ක රිසර්ව් ටාගට් එකක් මේන්ටේන් කරන් යන්න කියලා. දැන් ලංකාව තියෙන්නේ දැන් මාර්ච් වලට 6.5 බිලියන් කියන ටාගට් රිසර්ව්ස් නම්බර් තමයි අපිට තියෙන්නේ. දැන් මේක රිසර්ව්ස් වැඩි කරගන්න පුළුවන් කොහොමද? මේ ගොඩක් අපි දැන් මේලා දැක්කේ ගොඩක් සෙන්ට්‍රල් බැංකේ ඩොලර්ස් මාකට් එකෙන් පර්චේස් කරලා තමයි දැක්කේ. ඒ පර්චේස් කරපු හේතුව තමයි අපිට දැන් තියෙන ස්ට්‍රෝං BOP පොසිෂන් එක. ඒකට හේතුව අපි දැන් අපි දැක්කා දැන්ට ජනවාරි මාසේ ඉඳන් මාර්තු මාසේ දක්වා ටුවරිසම් සෙට් එකයි රෙමිටන්සස් සෙට් එකයි හොඳට කරනවා. ඉන්ෆ්ලෝස් උත් එක තමයි මේ රුපි ඩිමාන්ඩ් එකත් තමයි අපි දැක්කේ සෙන්ට්‍රල් බැංක් එක ඩොලර්ස් පර්චේස් කරන ස්ටොක් මාකට් එකෙන් මේකත් එක්ක මේ රිසර්ව්ස් බිල්ඩ් අප් වෙනවා තමයි දැක්කේ. දැන් හදිස්සියවත් අපි දැක්කොත් ට්‍රේඩ් ඩෙෆිසිට් එක වයිඩන් වෙලා. ඒ කියන්නේ එක්ස්පෝර්ට්ස් ලෝ වෙලා ට්‍රේඩ් ඩෙෆිසිට් වැඩි වුණොත් එහෙම අපිට අර අපි ණය ගෙවීමට සමාවර හොයාගන්න පුළුවන් ඩොලර්ස් ගන්න අපිට මේ රෙමිටන්සස් වලින් ටුවරිසම් වලින් එන ගාන මදි වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි කරන්න දෙනවා. ඔය වගේ දෙයක් වෙනවා. මේ වගේ නිසා වගේ කරුණු කීපයක් නිසා නෙගටිව් බලපාන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ අපි තාම මේක අපි ජජ් කරන්න මේ වර්ස් කේස් සිනාරියෝ යනවාද පොසිටිව් සිනාරියෝ එකට යනවාද කියන එක ජජ් කරන්න මං හිතන්නේ තාම too early. මං හිතන්නේ අපි ගවර්න්මන්ට් එක පැත්තෙන් උත් මොකද කරන්න කියන ඒගොල්ලන්ගේ ඒකට දැන් අපි ගොඩක් රටවල් දකිනවා ඒගොල්ලන් US ගවර්න්මන්ට් එක්ක නෙගෝෂিয়েට් කරන්න try කරනවා. දැන් මම හිතන්නේ අපිත් නෙගෝෂියේෂන් ටේබල් එකට ගිහිල්ලා තියෙන්නේ අපිට දැන්ටමත් ගවර්න්මන්ට් එක පැත්තෙන් කියලා තියෙනවා මේ ඒගොල්ලන් ටැරිෆ් නැත්නම් තීරුබදු අඩු කරන්න නැත්නම් ටැරිෆ් දැන් තියෙන කොම්ප්ලිකේෂන් දැන් අපි ගත්තොත් එහෙම දැන්ට ඉම්පෝට් ටැක්සස් ඇත්තටම ලංකාවේ තියෙන 130ක් වගේ. හැබැයි මීට අමතරව තව අපි ගොඩක් දේවල් ගහලා තියෙනවා. කියන්නේ සෙස් ගහලා තියෙනවා, පෑල් ගහලා තියෙනවා, තව එක එක VAT NBT ගොඩක් දේවල් ගහලා ওই ටැක්ස් එක 150ක් 160ක් 70ක් වෙනකන් ගිහිල්ලා තියෙනවා. දැන් මේ ඔක්කොම නිසා අර මේ ලංකාවේ ට්‍රේඩ් කියන ටොපික් එක ගොඩක් කොම්ප්ලිකේට් වෙලා තියෙනවා. දැන් මේවා මේ කොම්ප්ලිකේෂන්ස් අඩු කරලා මේ සිම්පල් කරන එක තමයි කියන්නේ ට්‍රේඩ් බැරියර් සයින් කරන එක. වැනි කාරණා කිහිපයක් ගවර්න්මන්ට් එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක නිසා මේ ටැක්ස් එක අඩු කරගන්න හැකියාවක් තියෙනවා කියලා මේ ඒක හරියට වුණොත් ටැක්ස් එක අඩු කරගන්න හැකියාවක් තියෙනවා. දැන් මෙහෙම වුණොත් මෙහෙම තත්ත්වයක මේ අපිට දැන් තියෙන නෙගටිවිටි එක අපිට දැන් තියෙන නෙගටිව්ස් පොඩ්ඩක් පොසිටිව් වෙන්න පුළුවන්. අපි හදිසියෙ ටැක්ස් එක අඩු කරගන්න ගත්තොත් එහෙම අර ඒ කියන්නේ අපිට අනිත් රටවල සාපේක්ෂව ටැක්ස් එක අඩු කරගන්න පුළුවන් වුණොත් අපිට ඒක පොසිටිව් එකක් විදිහට කරගෙනවා. ඒකින්ද මම හිතන්නේ අපි වර්ස් කේස් සිනාරියෝ එකක් තියෙනවා කිව්වා වගේ. හැබැයි අපි එතනට එන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ ගවර්න්මන්ට් එකේ රියැක්ෂන් එක මොකද්ද? ගවර්න්මන්ට් එක මොකද්ද ගන්න ස්ටෙප්ස් මොකද්ද? වගේ දැන් අපි දැක්කා තව මීට අමතරව දැන් Apple සෙක්ටර් ගැන කතා කරද්දී අද පත්තරේ තිබ්බා මේ දැන් US වලින් එන ඉම්පැක්ට් නිසා ලංකාවේ Apple සෙට් එක ඉන්දියාවට පීසස් මිලියන 50කට අර මේ වැඩි කර ගැනීමට කෝටා එක වැඩි කරගන්න try කරනවා කියලා.
දැන් අපි දැන්ටම ඉම්පෝර්ට් කරන්නේ ඉන්දියාවට මිලියන 8ක වගේ පීසස් මිලියන 8ක් වගේ ප්‍රමාණයක්. දැන් මේක මිලියන 50ක දක්වා වැඩි කරගන්න හැකියාවක් આવුත් එහෙම මම හිතන්නේ මේක ඇපරල් සෙක්ටරේ ලොකු පොසිටිව් එකක් එනවා. දැන් ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන් මේ දැන් තියෙන මේ වෙනස් වෙන වටපිටාව මත. ඒක නිසා පොඩ්ඩක් මම හිතන්නේ අපි පොඩ්ඩක් ඉඳලා ඉස්සරහා මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් ක්ලැරිෆයි වුණාට පස්සේ ඩිසිෂන් එකක් ගන්න තමයි මම හිතන්නේ හොඳම වැඩේ මේ වෙලාවේ අන්සර්ටන් සිනාරියෝ එකක ඉද්දි. මම හිතනවා මේ ක්වෙස්චන් එකට මම ආන්සර් කරා කියලා. sorry. ඔව් අපිට තව ක්වෙස්චන් එකක් කියලා තිනවා මේක මම අපහුව ඉසුරුට යොමු කරන්න කැමතියි. ඉසුරු මේ වෙලාවේ ඉන්වෙස්ටර් සෙන්ටිමන්ට් එක ගැන පොඩ්ඩක් අහනවා කොහොමද ඉන්වෙස්ට් සෙන්ටිමන්ට් එක කියලා වොලියුම්ස් වලට පේනවද වොලියුම්ස් මාකට් එකේ මූව් වෙනවා කට්ටිය ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවද ඔව් කට්ටිය විකුණන්න තාම පැනික් සෙලින් එක දිනවද මොකද කට්ටිය වෙන්නේ ඔව් රංජන් ගොඩක් වෙලාවට පැනික් සෙලින් එක අර පළවෙනි දවසේ ආවයින් පස්සේ දැන් කට්ටිය දන්නවා මොකද එදා දවසෙන් පස්සෙත් සමහර අය ෂෝට් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට්ස් ගත්තා 5-6% වගේ ඒ වොලටිලිටි එකත් එක්ක. ඉතින් ඒකෙන් හින්දා මේ වෙලාවේ ස්ට්‍රැටජි එක අනිත් එක තමයි මාකට් එකේ ටර්නෝවර්ස් බලනකොට රංජන් ටර්නෝවර්ස් 2.5 බිලියන් 3 බිලියන් රේන්ජ් එකට දැන් ආපහු සැරයක් ඇක්ටිවිටි එකක් ඇවිත් තියෙනවා. ඒකෙන් ගොඩක් වෙලාට පෙන්වන්නේ මාකට් එකේ අර බයින් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා මේ අන්සර්ටනිටි එක ඔපචුනිටි එකක් කරගෙන ඒ කියන්නේ කෑෂ් තියන අය මාකට් එකට ඉන්වෙස්ට් කරනවා කියලා. මොකද මම හිතන්නේ මේ ප්‍රශ්නේ මේක ග්ලෝබලි තියෙන ඉෂුව එකක් හින්දා අපි දකින්නේ මේක කොහොම හරි සෙටල් කරගන්න වෙනවා. ඉතින් එතකොට පොඩ්ඩක් කාලයත් එක්ක මේ ප්‍රශ්නෙට අර රංජන් කිව්වා වගේ අර wait and see එකේ ඉන්න ඉන්වෙස්ටර්ස් වෙලා ඉන්නවා. හැබැයි ඒ වුණාට කැපැසිටි තියන අය මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මේ වගේ ගණන් වලට දැන් කොවිඩ් එක වෙලාවේ වුණත් බලන්න රංජන් ඒ වෙලාවේ වුණත් මාකට් එක ගොඩක් පහළට ආවා. හැබැයි දැන් අද බලනකොට අපේ රටේ තත්ත්වය ඊට වඩා සෑහෙන්න හොඳයි. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේ ඒකත් එක්ක ඉන්වෙස්ටර්ස්ලාට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා මාකට් එකට ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න කියලා. අපි රෙකමන්ඩ් කරපු ස්ටොක්ස් තියෙනවා රංජන් වත් පැහැදිලි කරා. ඒ කියන්නේ ගොඩක් වෙලා ඩිෆෙන්සිව් ස්ටොක්ස් ගොඩක් අපිට තව මාකට් එකේ තියෙනවා. අනිත් එක ඉම්පැක්ට් එකක් ආවත් මම හිතන්නේ ඕක තව මාස 6ක් වගේ කාලයක් යයි ඉම්පැක්ට් එක දැනෙන්නත්. හැබැයි ඒ අතරතුර විසඳුමක් මේකට එන්නත් පුළුවන් නේ. ඒකෙන් හින්දා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න හොඳ chance එකක් කියලා දකින්නේ අපි. ඔව් රංජන්. මම හිතනවා උත්තර ලැබුණා කියලා. ඔව් thank you ඉසුරු මම හිතන්නේ අපේ ආන්සර් වුණා මේ තව ක්වෙස්චන් එකක් තියෙනවා අපිට අද ඔක්කොම ඇපරල් සෙක්ටර් සම්බන්ධ ඇවිල්ලා තියෙන්නේ තායක් ඇවිත් ඇපරල් සෙක්ටර් එක ඩ්‍රොප් වුණොත් බැංක්ස් වලට එන ඉම්පැක්ට් එක කොහොමද කියන එක ඒක ස්පෙෂලි NPL පැත්තෙන් NPL පැත්තෙන් පොඩි ඉම්පැක්ට් එකක් තියෙනවා බැංක්ස් වලට ඒකට හේතුව අපි දැන් දැක්කා ගොඩක් කම්පනීස් ඒ කියන්නේ අපි ඇපරල් සෙක්ටර් එකේ ඩෙවලොප්මන්ට් එක ගැන බලද්දී ඇපරල් සෙක්ටර් 2022 ඇපරල් සෙක්ටර් එකට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා කොවිඩ් එකත් එක්ක නිසා මිනිස්සු අර අපි කියනවා බයින් ස්ප්‍රී එක හිටිය මිනිස්සු ගොඩක් ඇඳුම් ගන්න පටන් ගත්තා ඇඳුම් එළියට දැන් කොවිඩ් එක ඉවරලා එළියට යන ව්‍යායාමයේ බලාපොරොත්තුෙන් ගොඩක් මිනිස්සු ඇඳුම් ගත්තා ඒක නිසා මේ ඒ ලොකු ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා ඊට පස්සේ 2023 අවුරුද්දේ අපි දැක්ක ලොකු ස්ලෝ ඩවුන් එකක් නේ ඒකට හේතුව තමයි මේ Apple Apple companies ඒ කියන්නේ Nike Adidas ඒ වගේ companies වලින් ලොකු ඉන්වෙන්ටරි බිල්ඩ් අප් වෙනවා දැන් අපි දැකලා තියෙන්නේ මේ ඉන්වෙන්ටරි පොඩ ස්ලෝ වෙනවා හැබැයි අපි දකින්නේ තාම අර ලොකු apparel companies වල තමයි තාම ලොකු demand එකක් තියෙන්නේ අර පොඩි SME apparel company වලට පොඩ්ඩක් තාම ප්‍රශ්න තියෙනවා. දැන් ඒක නිසා මේ වගේ impact එකක් ආවොත් NPLs වලට බලපාන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් එහෙම apparel sector operating companies වල ලොකුටම operate කරන්නේ මේ TGL Brandix Brandix MAS and companies. ඊට අමතරව පොඩි companies එකක් තියෙනවා. මං හිතන්නේ මෙතන බැංක්ස් වලට ලොකුම ඉම්පැක්ට් එන්න පුළුවන් NPLs වලින් නෙමෙයි. හදිස්සියේ අපි Apple sector එකේ drop එකක් දැක්කොත් බැංක්ස් වල ලොකුම ඉම්පැක්ට් එක එන්න පුළුවන් ඒගොල්ලන් ට්‍රේඩ් බිස්නස් එකෙන්. ඔයගොල්ලන් දන්නවා දැන් සාමාන්‍ය බැංකුවක ට්‍රේඩ් මේ එක්ස්පෝර්ට් කරද්දී හරි ඉම්පෝර්ට් කරද්දී හරි ඒකට LC එකක් ඕපන් කරන්න ඕනේ. දැන් ඒකට බැංකුව විසින් යම්කිසි ෆී බිස්නස් එකක් charge කරනවා. දැන් මේකේ ඉම්පැක්ට් එක දකින්න පුළුවන් අපි හිතන්නේ ඉකොනොමික ස්ලෝ වුණොත්. ඒ කියන්නේ අපි ඇපරල් සෙක්ටර් එකේ ස්ලෝ ඒ කියන්නේ මේන් සෙක්ටර් එකේ ඩිමාන්ඩ් තියෙන සෙක්ටර් එක ස්ලෝ වුණොත් එහෙම අපි හිතනවා මේකේ ස්ලෝ ඩවුන් එකක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒතකොට බැංකුවේ ෆී බිස්නස් එක නැත්තම්
100% දැන් අපි බැංකුවකින් ගත්ත බැංකුවකින් ආපහු සල්ලි ගැනීමට ATM එකට ගිහලා සල්ලි ගන්න ගියොත් ඒකට අපිට රුපියල් 25ක් ගන්නවා. මේකට මේ සාමාන්‍ය මේ ෆැසිලිටි එක ලබා දෙන්න බැංකුවට රුපියලක්වත් යන්නේ නැහැ. ඒකට හේතුව බැංකුව කැපෙක්ස් වලට වියදම් කරන එක ඒකට ඔපරින් කොස්ට් එකක් නැහැ. දැන් හැබැයි එතකොට මේගොල්ලෝ හැබැයි 100 රුපියල් 25ක් වගේ අපෙන් charge කරනවා. දැන් ඒක නිසා මේවට කියන්නේ අර මේ මාජින් බිස්නස් එකක් කියන්නේ මේ දැන් මේ වගේ මාජින් බිස්නස් එක ස්ලෝ වෙන එකෙන් කමිෂන් බිස්නස් එක නැත්නම් ට්‍රේඩ් කමිෂන් බිස්නස් ස්ලෝ වෙන එකෙන් අපිට බැංකුව වල ප්‍රොෆිටබිලිටි එක පොඩ්ඩක් නෙගටිව්ලි බලපාන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැන් මේක තමයි මම හිතන විදිහට බැංකුවට තියෙන බලපෑම මේ ප්‍රශ්නයක් ආවොත්. ඊට අමතරව අපිට තව questions කිහිපයක් කියලා තියෙනවා. තව question එකක් තියෙනවා අපිට how will Trump's tariffs affect Sri Lankan logistics sector over the next 5 years? logistics sector එකටත් මම හිතන්නේ යම්කිසි තාක් දුරට බලපාන්න පුළුවන් ට්‍රම්ප්ගේ tariff එක. ඒකට ලොකු direct impact එකක් නැහැ. හැබැයි ඉන්ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තියෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපි දකින්න පුළුවන්. දැන් මේ ට්‍රම්ප්ගේ ටැරිෆ් එකත් එක්ක හින්දා අපි දැක්ක දැන් චයිනා US අතර ලොකු ට්‍රේඩ් වෝර් එකකට යනවා. චයිනා එක පැත්තෙන් ටැක්ස් කරනවා අනිත් පැත්තෙන් US ටැක්ස් කරනවා. මේක නිසා ලොකු වෝර් එකක් දක්වා මේක කන්වර්ට්ලා තියෙන්නේ. දැන් මේක නිසා ග්ලෝබල් ඉකොනොමි එක ස්ලෝ වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් ඇමරිකාව, චීන සහ ඉන්දියාව. මේවා තමයි ලෝකේ fastest growing countries. අත ලොකුම රටවල් තුන මේ තුන තමයි. දැන් මේ වගේ යම් කිසි දායකතුක ඉකොනොමි ස්ලෝ එකක් වුණොත් එහෙම මේක ලෝකේ ඉතුරු කම්පනීස් ඉතුරු රටවල් වලට බලපාන්න පුළුවන්. දැන් මේවා තුල මේ දැන් growth එක global growth එක බලපානවා කියන්නේ growth මේ trade වලට definitely බලපානවා. එහෙම තුම ලංකාවේ logistics sector එකටත් negatively බලපාන්න පුළුවන් global trade එක slow වුණොත්. ඒක අපි බැලුවොත් for example එකක් කිව්වොත් එහෙම ජෝන් කීල්ස් එකේ දැන් ඒගොල්ලන්ට තියෙන දැන් ඒගොල්ලන්ට දැන්ටමත් මේ අද මේ සතිය ඕපන් කරපු වෙස් කන්ටිනෙන්ට් අමතරව ඒගොල්ලන්ට සැගට් නැත්නම් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් කියලා ටර්මිනල් එකක් තියෙනවා. දැන් මේකේ සාමාන්‍යයෙන් බැලුවොත් මේ හැන්ඩලින් කැපැසිටි එකෙන් 86ක් හැන්ඩල් කරන්නේ ට්‍රාන්ස්ෂිප්මන්ට් වොලියුම්ස්. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා තෙල් ගහගෙන ආපහු යන හරි ඒ වගේ බිස්නස් එක තමයි හැන්ඩල් කරන්නේ. දැන් මේ බිස්නස් එක තනිකරම කියන්නේ ග්ලෝබල් ට්‍රේඩ් වලට. දැන් හදිස්සියේ ග්ලෝබල් ට්‍රේඩ් ස්ලෝ වුණොත් මේගොල්ලන් ට්‍රාන්ස්ෂිප්මන්ට් බිස්නස් ස්ලෝ වෙන්න පුළුවන්. ට්‍රාන්ස්ෂිප්මන්ට් බිස්නස් ස්ලෝ වෙනවා කියන්නේ බංකරින් වොලියුම් ස්ලෝ වෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා logistics sector negatively බලපාන්න පුළුවන්. මේ වගේ හදිස්සියේ මේක global recession නැත්නම් global slowdown එකට මේක translate වුණොත් මේ logistics sector එකට negatively බලපාන්න පුළුවන්. මම හිතනවා මම answer question answer කරා කියලා. ගොඩක් questions ආයෙත් තිනවා මේ first capital share එක සම්බන්ධයෙන් first capital share එක සම්බන්ධයෙන් අපිට comment කිරීමට හැකියාවක් නැහැ. ඒක අපේ company එක නිසා. ඒක නිසා මම හිතනවා ඔයගොල්ලන් තේරුම් ගයි කියලා. ඒක ගැන අපිට comment කරන්න බෑ. අපිට banking set එක ගැන පොඩ්ඩක් ප්‍රශ්නයක් හදනවා. what's your prediction for Sampath HND Pan Asia and NTB? අපි banking sector ගැන කතා කරද්දී මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි banking sector මේ research එක පැත්තෙන් recommend කරන ලොකුම sector තමයි banking sector එක. මේ අපි ඒකට හේතු කීපයක් තියෙනවා. අපි ගිය අවුරුද්දේ අපි reversals කියන කතාව අපි දැක්කා. අපි ඒක අපි expect කරපු විදිහටම impairment reversals ලොකු ගාණක් අපි දැක්කා fourth quarter එකේනවා. දැන් අපි හැබැයි මෙතනින් ඉස්සරහට අපි expect කරන්නේ reversals එන්න ඕනේ කියලා impairments වලට. ඒකට හේතුව අපි ගොඩක් දැන් reversal වෙනකම දැකලා ඉවරයි. දැන් මෙතනින් එහාට අර ISP reversals අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි මෙතනින් එහාට growth එක තියෙන්නේ banks වල core growth එක. කියන්නේ core business growth එක. කියන්නේ ඒගොල්ලන්ගේ lending deposit business එකේ growth එකකින් තමයි business එකේ growth එක එන්නේ. දැන් එහෙම බැලුවොත් එහෙම banks වලට මේ අපි හිතනවා ඉස්සරහටත් හොඳ කාලයක් එයි කියලා. ඒකට හේතුව තමයි අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඉකොනොමික් ග්‍රෝ සාමාන්‍යයෙන් බැංකුවක් ඉකොනොමිකට ගොඩක් වෙලාට ළඟින් තමයි perform කරන්නේ. ඒකට හේතුව මේ සාමාන්‍ය ඉකොනොමික වෙන සියලුම ඇක්ටිවිටි එක බැංකුවක් හරහා වෙන ඉඳලා තමයි බැංකු සාමාන්‍ය බැංකු ඉකොනොමිකට ඩිරෙක්ට්ලි ඉන්ලයින් perform කරනවා කියන්නේ. දැන් අපි ඉකොනොමිකලි
ග්‍රවුන්ඩ් ලෙවල් එකේ බැලුවොත් එහෙම අපිට පේනවා දැන් බිස්නස් ස්ටාර්ට් කරනවා ග්‍රවුන්ඩ් ලෙවල් එකේ. ඊට බිස්නස් ස්ටාර්ට් වෙනවා ඊට පස්සේ බැහැලා තියෙන බිස්නස් ආපහු රීස්ටාර්ට් වෙනවා අලුතෙන් මිනිස්සු බිස්නස් වලට ඉන්වෙස්ට් කරනවා. දැන් අපි දකිනවා මේ වෙලාවේ වෙහිකල් ඉම්පෝර්ට්ස් මිනිස්සු වෙහිකල් ඉම්පෝර්ට්ස් වලට ගිහිලා තියෙනවා. වෙහිකල් ඉම්පෝර්ට්ස් කියන්නේ again බැංකුවට බිස්නස් එකක්. දැන් මේ වගේ හැම කාණ්ඩයක්ම බැංකුව through තමයි ෆ්ලෝ වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ normal deposit මේ lending growth එකක් එන්න පුළුවන්. අපි දැන් දකිනවා private sector positive credit growth එකක්. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් loans වලට demand එකක් තියෙනවා දැන් market එකේ. දැන් මේ වගේ කාරණා නිසා බැංකුවල demand growth loan growth එකකුත් අපිට expect කරන්න පුළුවන් මේ ඉදිරි මාස කිහිපෙ තුළ. දැන් loan growth එක සාමාන්‍යයෙන් දැන් මේ බැංකුවත් දකින්නේ අවුරුදු දෙකකට පස්සේ. දැන් ඒක ලොකු positive එකක් banking sector එකට. මේට අමතරව අපි දැන් දැක්කා මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකුවට ලොකු තියෙනවා fee business එකකුත්. ඒකට හේතුව ඒක තමයි දැන් සාමාන්‍යයෙන් trade එකක් මේ කරද්දී. ඒ කියන්නේ මේ මොන හරි බඩුවක් එක්ස්පෝර්ට් කරද්දී හරි ඉම්පෝර්ට් කරද්දී ඒකට LC ඕපන් කරනවා මම ඉස්සෙල්ලා කිව්වා. මීට අමතරව අපි account එකක් අපි දැන්ටමත් බැංකුවක savings account එකක් පවත්වාගෙන යනවා නම් ඒකට ඒගොල්ලන් charges ගහනවා. අපි credit card එකක් දෙනවට charges ගහනවා. බැංකුවෙන් අපි ATM එකකින් සල්ලි withdraw කරනවට charges ගහනවා. ඒ වගේ ලොකු fees ගොඩක් මේ බැංකු වලින් charge කරනවා. දැන් අර normal activity pick වෙනකොට ඒ charges වල improvement එකක් දැකලා ඒක නිසා බැංකුවල ලොකු income එකක් එන්න පුළුවන්. දැන් මේ කාරණා හේතු කරගෙන ඉතින් අපි හිතන්නේ බැංකුවට ඉදිරි අවුරුදු කිහිපය තුලත් හොඳට එන්න පුළුවන්. අනිත් එක අපි expect කරනවා banks වල මේ දවස් කිහිපයේ ROEs නැත්නම් return on equity improve වෙන්න කියලා අපි දැන් අපි අන්තිමට දැක්කේ දෙසැම්බර් ක්වාටර් එකේ 3 14 15 වෙනි රේන්ජ් එකේ තමයි ROEs ගියේ. මේක ලොකුම වර්ධනයක් අපි කලින් ක්වාටර්ස් වලට කම්පෙයාර් කරද්දී අපි ගිය අවුරුද්දේ ROE එක ගත්තොත් සාමාන්‍යයෙන් බැංකුව වල 4 5 වගේ ආගයක් තමයි අපි දැක්කේ return on equity. හැබැයි මේක ගිය අවුරුද්දේ වැඩි වුණා 13000 වර්ධනයක් ඇති වෙයි කියලා. ඒක නිසා අපි එක්ස්පෙක්ට් කරනවා මේ ඉදිරි අවුරුද්ද දෙක තුලදී ROE සාමාන්‍යයෙන් බැංකුවල 118 20 21 වැනි අගයකට යාමට හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ හේතු කොට කීපයක් හේතු කරගෙන අපි විශ්වාස කරනවා බැංකුවල ෂෙයා ප්‍රයිස් එක වර්ධනයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි අපි හිතන්නේ අපේ විශාල බැංකු ටික, ඒ කියන්නේ සම්පත්, HNB, commercial and NTB කියන බැංකු හතර සාමාන්‍ය පොත් අගයකින් පොත් අගය ප්‍රමාණයට රීරේට් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මීට අමතරව සාමාන්‍යයෙන් පොඩි බැංකු නැත්නම් පෑන් ඒෂියා, NDB, සේලාන් වගේ පොඩි බැංකු සාමාන්‍යයෙන් 0.8 පොත් අගයෙන් 0.8ක වැනි අගයකට වර්ධනය වීමට හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා මේ ඉදිරි මාස 12 කීපය තුළදී. මම හිතනවා මම මේ ක්වෙස්චන් ආන්සර් කරා කියලා. අපිට තව ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා අපි උත්තර දුන්න ප්‍රශ්නයක්ම තමයි මෙතන තියෙන්නේ. What the investor present strategy should be in a highly uncertain market. මම හිතනවා මම මේකට උත්තරයක් දුන්නා කියලා මේ අපේ ඉසුරු මහත්මයා උත්තරයක් දුන්නා කියලා. හැබැයි ඉසුරු කෙටියෙන් පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේකට පොඩ්ඩක් කෙටියෙන් කොහොමද මේක ස්ට්‍රැටජි එක පොඩ්ඩක් ආපහු අපිට highlight කරන්න පුළුවන්ද please? ඔව් රංජන් මම හිතන්නේ මේ වෙලාවේ අපි දකින්නේ ඇත්තටම මාකට් එක ගොඩක් අන්ඩර් වැලියු. ඉතින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒකෙදි ඉන්වෙස්ටර්ස්ලාට අර මං කිව්වේ 125ක් 30ක් වගේ ප්‍රමාණයක් හරි මේ වෙලාවේ මාකට් එකට දාන්න පුළුවන්. මොකද මේ අන්සර්ටිනටි එකේ හොඳ ප්‍රයිසස් ඇවිල්ලා තියෙනවා ගන්න. මෙතනදී ඉන්වෙස්ටර්ස්ලා අනිත් එක කම්පැනිස් වල මොනවද තියෙන ස්ට්‍රැටජිස් අන්න ඒවත් බලන්න ඕන. ඒ කියන්නේ මේ එන්වයරන්මන්ට් එකේ සර්වයිව් වෙන්න පුළුවන් කම්පැනිස් ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ වගේ චැලෙන්ජින් ඒවට ඉස්සර ඉඳන් මුහුණ දීලා තියෙනවා. මොකද කොවිඩ් සිටුේෂන් එකේ සමහර අය කිව්වා කඩාගෙන වැටේ කියලා කම්පැනිස්. ඒ වුණාට ඒ ප්‍රශ්නවලදී ඒ කම්පැනිස් ඉස්සරහා හිටියනේ. ඉතින් ඒකෙන්ද ඒ ස්ට්‍රැටජිස් හොඳ නම් කම්පැනි එකේ ටීම් එක හොඳ නම් ඒ වගේ දේවල් ඉන්වෙස්ට් කරන්න ඇත්තටම හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් අර ඉන්වෙස්ටර් අපි හිතමු 100,000 දාන කෙනෙක් 125ක් කියන්නේ පොඩි ගාණක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මිලියන්ස් ඊට වඩා ලොකු ගාණක් දාන අය ඉන්නවනේ. ඉතින් එතකොට මාකට් එකේ බයින් එක ක්‍රියේට් වෙනවා. මම ඒක දකිනවා මේ වෙලාවේ. ඇත්තටම මොකද මාකට් එකේ සල්ලි තියන අය ඉන්වෙස්ට් කරනවා, ෂෙයාර්ස් ගන්නවා මේ chance එක අරගෙන. අවුරංජ. ඔව් thank you ඉසුරු. අපි එතන ඒ ක්වෙස්චන් එක සම්බන්ධයෙන් පසු අපි ඊළඟ ක්වෙස්චන් එක දැන් ඉන්වෙස්ටර් එක අපෙන් අහලා තිනවා
දිස්ති LMF රෙකමෙන්ඩ් කරන්න පුළුවන්ද? අනිත් පැත්තෙන් අහනවා හේමාස් රෙකමෙන්ඩ් කරන්න හේතුව. ඔව්. අපි හේමාස් රෙකමෙන්ඩ් කරන්න හේතුව කතා කරද්දී හේමාස් කියන්නේ ලංකාවේ ලොකුම කන්සියුමර් සෙක්ටර් කම්පනියක්. අපි දන්නා ඒගොල්ලන්ගේ මේජර් බ්‍රෑන්ඩ්ස් වල තියෙනවා මේ ස් බ්‍රෑන්ඩ් එකත් ඊට පස්සේ අනිත් පැත්තෙන් කෝමාරිකා බ්‍රෑන්ඩ් එක ඒ වගේ ගොඩක් කන්සියුමර් නැත්නම් අනිත් ඊට පස්සේ ක්ලෝගාඩ් ඒ වගේ ගොඩක් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙන කම්පනියක් තමයි හේමාස් කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මම කිව්වාගේ අපි දැක්ක බජට් එකෙන් ලොකු ඉන්සෙන්ටිව්ස් ගොඩක් කන්සියුමර් සෙක්ටර් එකට දෙනවා. ඒගොල්ලන්ගේ පබ්ලික් ඇසුම් වැඩි කරනවා දැක්කා, පෙන්ෂන් වැඩි කරනවා දැක්කා. ඊට අමතරව මේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට ලොකු දීමනා ගොඩක් ලබා දීලා තිබ්බා. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පැත්තෙන් දැන් කන්ස්ට්‍රක්ෂන් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ එම්ප්ලොයිමන්ට් පැත්තෙන් 20ක් වගේ පාටිසිපේට් කරන සෙක්ටර් එකක්. දැන් ඒ වගේ සෙක්ටර් එකකට ලොකු ඉන්සෙන්ටිව්ස් දෙනවා කියන්නේ ඒ 20ෙම ජීවන තත්ත්වයන් පොඩ්ඩක් ඉස්සන එක. දැන් මේක නිසා මේ සාමාන්‍යයෙන් මේකේ බෙනිෆිට් එක අපි හිතන්නේ එක්ස්පෙක්ට් කරන්නේ පාස් වේක කන්සියුමර් සෙක්ටර් එකට ලංකාවේ කන්සියුමර් සෙක්ටර් එක ගත්තොත් එහෙම ෂෙයාර්ස් කිහිපයක් තියෙන්නේ. මේ අතරතුර අපි සිලොන් කෝස්ටෝස් අපේ රෙකමෙන්ඩේෂන් ලිස්ට් එකේ සිලොන් කෝස්ටෝස්ුයි හේමාසුයි තියෙනවා. ඊට අමතරව අපි කන්සියුමර් සෙක්ටර් එකේ තව තියෙනවා ඩිස්ටි LMF කියන කම්පනීස් දෙකක්. දැන් අපි සාමාන්‍යයෙන් ඩිස්ටි LMF අපි රෙකමෙන්ඩේෂන් ලිස්ට් එකේ නැත්තේ කියලා බලුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් අපි ට්‍රේඩින් මල්ටිපල්ස් පැත්තෙන් බැලුවොත් අපිට පේනවා ඩිස්ටි LMF දෙකම පොඩ්ඩක් එක්ස්පෙන්සිව් පැත්ත තමයි පොඩ්ඩක් බර තියෙන්නේ. ඒකට හේතුව අපි ගිය මාස කිහිපය තුළ කියන්නේ මාකට් එකේ මේ ඩවුන් ටර්න් එක කලින් අපි දැක්ක රන් එක නිසා තමයි ඒක හේතුව. අපි මේ ඩිස්ට්‍රික්ට් ගත්තොත් එහෙනම් රුපියල් 15 වෙනිදා මම හිතන්නේ දැන් ඉස්සර මම හිතන්නේ ඩිස්ට්‍රික්ට් රුපියල් 40ක් විතර නේ දැන්. 20 වගේ ට්‍රේඩ් වෙන්නේ අතරම. 20 ගානක් වගේ නේ. ඒකේ ශීඝ්‍ර වර්ධනයක් දැක්කා. LMF එකෙත් අපිට ලොකු වර්ධනයක් දැක්කා. මේ මේන්ලි ඒගොල්ලන් කැපැසිටි වැඩි වීම නිසාත් දැන් ඒවයි කරුණු කිහිපයක් නිසා අපි දැක්කා මේ ඒ ෂෙයාර්ස් වල ලොකු ප්‍රයිස් වැඩි වීම නිසා ඒ වගේ වැලුවේෂන්ස් වැඩි වෙනවා. දැන් අපි ඩිස්ටරිස් ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් ඩිස්ටරිස් දැන් මාකට් එකේ රුපියල් يعني අන්තිමට මම හිතන්නේ රුපියල් 8 වෙනි يعني ඊයේ 34ට ට්‍රේඩ්ලා තියෙන්නේ. එතකොට අපි ඩිස්ටරිස් ගත්තොත් PR කියන්නේ 9.9 times. දැන් 9.9 times කියන්නේ මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ සාමාන්‍යයෙන් 8 times. දැන් මාකට් එකට වඩා එක්ස්පෙන්සිව් ඩිස්ටි. දැන් PBV පැත්තෙන් ගත්තොත් මාකට් එකේ 1 times ට්‍රේඩ් වෙනකොට ඩිස්ටි ට්‍රේඩ් වෙන්නේ 9 times PBV. දැන් ඒතකොට මේක ගොඩක් එක්ස්පෙන්සිව්. දැන් අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම මේ LMF නැත්නම් ලංකා මිල්ක් ෆුඩ්ස් ගත්තොත් එහෙම ලංකා මිල්ක් ෆුඩ්ස් දැන් ට්‍රේඩ් වෙන්නේ සාමාන්‍යයෙන් PE එක ගත්තොත් 12.6 times PE තමයි ට්‍රේඩ් වෙන්නේ. දැන් එතකොට මේ කම්පනීස් දෙකම සාමාන්‍ය පොඩ්ඩ එක්ස්පෙන්සිව් ට්‍රේඩ් වෙන්නේ. අපි දැන් මේක අපි හිතනවා දැන් ඉස්සරහට මේ කම්පනීස් එක හොඳට කරනවා. හැබැයි මේක කරන්න පුළුවන් ප්‍රොෆිට් එක අපි හිතන්නේ මේ ෂෙයාර් ප්‍රයිස් එකත් එක්ක ජස්ටිෆයි වෙයි කියලා දැන්. ඒකට හේතුව තමයි මේකේ වැලුවේෂන්ස් වැඩි හින්දා. ඒක නිසා තමයි අපි මේ දෙක රෙකමෙන්ඩ් කරන්නේ නැත්තේ. හැබැයි අපි හිතනවා මේ කන්සියුමර් අපි හිතනට වඩා කන්සියුමර් සෙක්ටර් එක අවුට්පර්ෆෝම් කරොත් ඒ කියන්නේ දැන් ඉස්සරහට කියන්නේ අපි දැක්කු ලොකු කන්සියුමර් ඩ්‍රයිව් එකක් දැක්කොත් අපි හිතනවා මේවත් මේ කම්පනීස්ුත් බෙනිෆිට් වෙනවා මේ කන්සියුමර් ඩ්‍රයිව් එකෙන්. එතකොට අපි දැන් ඔය පික් කරන හේමාස් සිලොන් කෝස්ටෝස් අමතරව අපිට ඩිස්ටි LMF වැනි ෂෙයාර්ස් වලත් ලොකු වර්ධනයක් දකින්න හැකියාව ලැබෙන්න පුළුවන් ඉදිරි මාස තුලදී. හැබැයි දැන් ගත්තොත් එහෙම අපි ඩිස්ටි LMF එකට වඩා අපි පොඩ්ඩක් කැමති සිලොන් කෝස්ටෝස් හේමාස් වැනි ෂෙයාර්ස් වලට අපි කැමති කන්සියුමර් සෙක්ටර් එකෙන් මේ දෙකට අමතරව. තව ප්‍රශ්න කිහිපයක් අපිට ඇවිල්ලා තියෙනවා. මම ඉස්සර කිව්වා වගේ ෆස්ට් කැපිටල් ෂෙයාර් එක සම්බන්ධයෙන් අපිට අදහස් දක්වන්න අපහසුයි. ඊට අමතරව මේ ප්‍රශ්න තියෙනවා how about the plantation sector will affect will how about plantation sector will it get affected after Trump's tariff policy? How many percentage of tea and of our total exports are we exporting to US? ඇත්තටම මේක ගැන කතා කරද්දී
සාමාන්‍යයෙන් අපි දකින්නේ අපි ලංකාවේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සෙක්ටර් එක ගැන කතා කරොත් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් තමයි ලංකාවේ third largest export එක තමයි US වලට. ඒ කියන්නේ sorry US වලට export කරන items වලින් third largest තමයි ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කියන්නේ. මේකේ අතුරත ඉදිරියම තියෙන්නේ තේ කොෆි කියන එක. හැබැයි අපි ගත්තොත් එහෙම දැන් මේක මේ සිටුේෂන් එක මෙහෙම වුණාට කම්පැනිස් බලද්දී ලිස්ටඩ් ප්ලාන්ටේෂන් කම්පැනිස් වලින් බොහොම අඩු ප්‍රමාණයක් තමයි අපි දකින්නේ US වලට එක්ස්පෝර්ට් කරනවා. අනිත් ගොඩක් කම්පැනිස් කරන්නේ ගොඩක් වෙලාට එක්කෝ ඔක්ෂන් එකට දානවා නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රයිවට්ලි එක්ස්පෝර්ට් කරනවා. ඒ කියන්නේ තලව කැලේ කැලණි වැලි වගේ වුණාම පොඩ්ඩක් ප්‍රයිවට්ලිත් එක්ස්පෝර්ට් කරනවා. දැන් එතකොට දැන් මේ US වලට තියෙන එක්ස්පෝෂර් අඩු නිසා අපි හිතනවා ප්ලාන්ටේෂන් සෙක්ටර් ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි ඒගොල්ලන්ට ආපහු අර යම් කිසි දුරක ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් ටැරිෆ්ස් වෙන එකෙන්. හැබැයි මේක අර ඇඟලුම් ශ්‍රේෂ්ඨට කම්පෙයාර් කරද්දී මේකේ ඉම්පැක්ට් එක ගොඩක් අඩුයි. හැබැයි ප්ලාන්ටේෂන් සෙක්ටර් ගැන කතා බලපෑම් මේ ටැක්සස් වලට අමතරව තව බලපෑම් දෙකක් ලොකු බලපෑම් දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැක්කා මේ බජට් එකේ මිනිමම් වේජ් එක වැඩි වෙනවා. මිනිමම් වේජ් එක 1800ට ගියා මට මතක හැටියට. දැන් තියෙන 1350 ඉඳලා දැන් මේක ලොකු බලපෑමක් වෙනවා ප්ලාන්ටේෂන් කම්පැනි වලට. මීට අමතරව ලංකාවේ ප්ලාන්ටේෂන් කම්පැනිස් වල ප්‍රොඩක්ටිවිටි ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඵලදායීතාවය ගොඩක් අඩුයි. මේක නිසා ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි 2020 ෆර්ටිලයිසර් බෑන් එකත් අනිත් පැත්තෙන් අපේ ඒ ක්‍රොප්ස් අපේ කියන්නේ ක්‍රොප්ස් ටික ගොඩක් ඒජින් ක්‍රොප් එකක් තියෙනවා. දැන් ඒතකොට ඒජින් ක්‍රොප් එකේදී මේ ප්‍රොඩක්ටිවිටි ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ හාවස්ට් එක ගොඩක් අඩු වෙනවා. මේක නිසා අපේ ප්‍රොඩක්ෂන් උත් මේ සෑහෙන්න අඩු වෙන ප්‍රමාණයකින් තමයි අපිට දැන් දකින්න හම්බෙන්නේ. දැන් මේ හේතු දෙක කොට හේතු කොටගෙන අපිට මේ ටිප්ස් වලට අමතරව අපිට ලොකු චැලෙන්ජ් එකක් දකින්න පුළුවන් ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ. ඒක නිසා අපි මේ දවස්වල අපි ගොඩක් ඇඩ්වයිස් කරන්නේ නැහැ ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ මේ ෂෙයාර්ස් වලට යන්න කියලා. ඒකට හේතුව තමයි මම කිව්වාගේ අර මේ ටැරිෆ්ස් වලට අමතරව ඒකට ආවිනිකච්ච ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙක සෝල්ව් කරගන්නකම් ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ ලොකු වට ප්‍රොෆිට්ස් වල වර්ධනයක් අපිට එක්ස්පෙක්ට් කරන්න අමාරුයි. මෙතන එකක් ක්වෙස්චන් එකක් ඇති තියෙනවා මේ ශ්‍රී ලංකා ගවර්න්මන්ට් එක US import taxes reduce කරොත් ඒකෙන් benefit එක listed company mention කරන්න පුළුවන්ද? ඔව් දැන් අපේ first capital research එක පැත්තේ නම් අපි opinion තමයි ඕම අපි ඉස්සරහා කිව්වා වගේ මේ US tariffs වලට එනකොට ලොකුම problem එක ලංකාවේ තියෙන tariff structure එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ import taxes වලට අමතරව තව ගොඩක් taxes ගහනවා. මේක නිසා ඔය ටැරිෆ් කතාව ගොඩක් කොම්ප්ලිට් වෙලා තියෙන්නේ. මම හිතන්නේ දැන් අපේ පැත්තේ අපි නම් හිතන්නේ ටැක්සස් ගොඩාක් අඩු කරන්න හැකියාවක් නැහැ ගවර්න්මන්ට් එකට. ඒකට හේතුව තමයි අපි ඉන්නේ IMF ප්‍රෝග්‍රෑම් එක. IMF ප්‍රෝග්‍රෑම් එකේ IMF ටාගට් එකක් තියෙනවා revenue to GDP. ඒ කියන්නේ අපි මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් revenue to GDP නැත්තම් හැටියට 15.1ක් කරා හොයන්න ඕනේ. අපි ගිය අවුරුද්දේ 13.7යි අපි හෙව්වේ ගිය අවුරුද්දේ. දැන් මේක 15.1 දක්වා වැඩි කරන්න ඕනේ. ඒක තමයි අපි දැක්කේ මේ ගවර්න්මන්ට් එකෙන් ගොඩක් වැට් අඩු කරන්නේ නැතුව මේ බජට් එකෙන් වැට් අඩු කරේ නැහැ. ඊට අමතරව pay taxes අපි ඉස්සෙල්ලා ඒගොල්ලන් මේ චන්ද්‍ර කලින් කිව්ව තරම් අඩු නැත්තේ ඒ ඔක්කොම හේතුනේ මේ ගවර්න්මන්ට් එකේ revenue to GDP එක 15.1කට ගේන්න ඕන හින්දා. දැන් මේ වගේ අවස්ථාවක අපි හිතන්නේ මේ import taxes ගොඩක් අඩු කරන එක ගොඩක් feasible කියලා. හැබැයි මේ ගවර්න්මන්ට් එකට කරන්න පුළුවන් මේ දැන් තියෙන ස්ට්‍රක්චර් එක සිම්ප්ලිෆයි කරන්න. ඒ කියන්නේ අර දැන් ගොඩක් ඔය දැන් අපි මම ඉස්සර කිව්වා වගේ import භාණ්ඩයක් export කරනවා import කරනවා හරි import taxes තියෙනවා. ඒකුඩින් cess එක තියෙනවා. PAL එක තියෙනවා. ඊට අමතරව අපි දන්නවා මේ VAT එක තියෙනවා. ඔය ගොඩාක් ඉතාලම ටැක්සස් ජාති ගොඩක් තියෙනවා. දැන් මේක මේ ඔක්කොම ටික අයින් කරලා එක රේට් එකක් ෆ්ලැට් රේට් එකක්. ඒ කියන්නේ 10%ක් 15ක් 20ක් 30ක් වෙනි අගේ එකක් වගේ ෆ්ලැට් රේට් එකකින් මේ ටැක්ස් කැල්කියුලේෂන්ස් ගොඩක් කොම්ප්ලිකේට් වෙන එක සරල කරගන්න පුළුවන්. දැන් මේ වගේ දේවල්
දේවල් කරලා අපිට පුළුවන් මං හිතන්නේ මේ import taxes component එක අඩු කරගන්න මේ දැන් මේ වගේ දෙයක් මං හිතන්නේ තමයි අපි expect කරන්න පුළුවන් අපිට ඉස්සරහට මේ government එක පැත්තෙන් උත් මේ ස්පෙෂලි මේ US tariff එකත් එක්ක ඩීල් කරනකොට මම හිතන්නේ අපේ කාල සීමාවත් එක්ක අපිට ගොඩක් ප්‍රශ්න බෑ. තව අපි එක ප්‍රශ්නයක් ගන්නම්. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. What is the advice about the hotel considering this tariff impact? හොටෙල්ස් වලට බලපානවා අපි හිතන විදිහට හොටෙල්ස් වලට බලපාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ හොටෙල් වලට both positive negative impact දෙකක් තියෙනවා. positive impact බැලුවොත් negative impact එක නම් මම ඉස්සරහම කියන්නම්. අපි negative impact ගැන කිව්වොත් එහෙම negative මම ඉස්සර කිව්වාගේ මේ tariff එක නිසා ලෝක ගෝලීය වෙළඳපොළ කියන්නේ global market slow වෙන්න පුළුවන්. මේ global economy slow වෙන නිසා මිනිසුන්ට වියදම් කළ හැකි අගය අඩු වෙනවා. ඒක නිසා මිනිසුන් අර සාමාන්‍යයෙන් දැන් අපි 2022 දැක්කා වගේ 2022 සාමාන්‍යයෙන් ඕනම දැන් අපි පවුලක වියදම් වැඩි වෙනකොට අපි අනවශ්‍ය වියදම් කපා හරිනවා. දැන් සාමාන්‍ය අනවශ්‍ය වියදමක් තමයි සාමාන්‍යයෙන් කියන්නේ මේ travel කියන එක අනවශ්‍ය වියදමක්. දැන් ඒක නිසා අපි දකින්න පුළුවන් මිනිස්සු මේ වගේ uncertain period එක කියන්නේ tariff environment එකත් එක්ක global economic slow වෙයි කියලා අපි මිනිස්සු expect කරනවා. ඊරානි පැත්තෙන් United States recession එකට යනවා කියලා කට්ටියක් ගොඩක් කට්ටිය විශ්වාස කරනවා recession එකට යයි කියලා US මේ අවුරුද්දේ. දැන් මේ වගේ කාරණා කිහිපයක් තුලදී global economic slowdown එක expect කරනවා. ඒක නිසා මිනිසුන්ට අර වියදම් කළ හැකි අගය අඩු වෙලා අපි හිතනවා මේ travel කියන component එකට මිනිසුන්ට වියදම් කළ හැකි අඩු වෙනවා කියලා. මේක නිසා මේක negatively බලපාන්න පුළුවන් මේ US tariff එක hotel sector එකට. හැබැයි අනිත් පැත්තෙන් අපි long term ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රුපියක අපි සාමාන්‍යයෙන් දකින ලංකාවේ රුපියල ඩොලරයකට සාපේක්ෂව සාමාන්‍යයෙන් 105ත් 8ත් අතර වැනි අගයක් තමයි සාමාන්‍යයෙන් annually depreciate වෙන්නේ. දැන් මේ tariff එක නිසා අපිට expect කරන depreciation rate එක පොඩ්ඩක් හිටනවා කියන්නේ hotels වලට හොඳයි. ඒකට හේතුව hotels සාමාන්‍යයෙන් dollar earning company එකක්. දැන් මේ පැත්තෙන් අර අපි හිතන අර negative impact එක කියන්නේ volumes drop වෙන impact එක සමහර වෙලාවට මේ පැත්තෙන් offset කරන්න පුළුවන් වෙයි. හැබැයි අපි තාම මේක මම ඉස්සෙල්ලත් කිව්වා වගේ තාම මේක too early අපි මේක impact එක බලන්න මම හිතන්නේ මේක impact එක අපි ඉදිරි මාස කිහිපය තුළදී පොඩ්ඩක් අවධානයෙන් ඉඳලා government එක පැත්තෙන් මොකද කරන්නේ US එක පැත්තෙන් මොකද කරන්නේ බට අපි දැන් දකිනවා US වල ගොඩක් US China අතර මේ තීරුබද්ධ යුද්ධය පොඩ්ඩක් වර්ධියෙන්නේ මේකේ outcome එක මොකක්ද මම හිතන්නේ ওই කාරණා කිහිපයක්ම බලන්න ඕනේ අපිට මේ අපේ ලංකාවට සහ මේ ඉන්ඩස්ට්‍රීස් වල total impact එක consider කරද්දී ඒකත් එක්කම තව එක ප්‍රශ්නයක් මම ගන්නම් ඒක තමයි මේ එකක් කියලා තියෙනවා අපිට මේ currency එක පැත්තෙන් අහලා තියෙනවා currency එක expectations මොකක්ද කියලා. currency පැත්තෙන් නම් අපි හිතන්නේ currency එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ currency depreciate වෙයි කියලා. ඒකට හේතුව සාමාන්‍යයෙන් trade deficit දැන් අපි දැන් තියෙන්නේ අපි කොහොමදත් ලංකාව trade deficit එකක් තියෙන රටක්. දැන් මීට අමතරව අපි පැත්තෙන් අපි දැක්කොත් මේක පැත්තෙන් export slow වෙනවා. තවත් මේක trade deficit එක වැඩි වීමට බලපාන්න පුළුවන්. trade deficit වැඩි වුණොත් එහෙම අපිට ඒක අපිට දැන් tourism වලින් remittances වලින් සල්ලි ප්‍රමාණය මේක මේක impact එක අඩු කරන්න පුළුවන් ප්‍රමාණයත් අඩු වෙනවා trade deficit එක වැඩි වුණොත් එහෙම මේක අපිට currency එකට negatively බලපාන්න පුළුවන් ඒක නිසා අපි currency depreciate වෙලා ඒ කියලා තමයි අපි expect කරන්නේ ඉදිරි මාස 12 තුලදී first capital research එක පැත්තෙන් අපි හිතනවා සාමාන්‍යයෙන් currency එක දැන් 296 තියෙන්නේ සාමාන්‍යයෙන් 5ත් 8ත් අතර ප්‍රමාණයක් depreciate වෙලා සාමාන්‍ය රුපියල් 315 ක අගයක් මේ අවුරුද්ද අවසානයේ තියෙන්න පුළුවන් කියලා තමයි අපි expect කරන්නේ currency පැත්තෙන්. මම හිතනවා මම මේ question එකට උත්තර දුන්නා කියලා. මම හිතන්නේ අපි ගොඩක් ප්‍රශ්න අද කතා කරා. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා මෙතන. ඕගලන්ට මොන අපිට ඔක්කොම ප්‍රශ්න ටික ගන්න බැරි වෙනවා sorry. හැබැයි ඕගලන්ට පුළුවන්
අපේ ෆස්ට් කැපිටල් රිසර්ච් ඇට් ෆස්ට් කැපිටල් කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න එවන්න අපි ඔයගොල්ලන්ට රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකේ අවසාන දක්වා ඇවිල්ලා තියෙන්නේ ඉසුරු ඔයාට අපි ප්‍රෝග්‍රෑම් ඉවර කරන්න කලින් ඔයාට මොනවා හරි කියන්න තියෙනවා නම් ඔයාට ෂෙයා කරන්න පුළුවන් මොනවා හරි කියන්න තියෙනවා රංජන් මම කියන්නේ ඇත්තටම මේ අවස්ථාවේ මේ තියෙන ඔපචුනිටි එක අරගෙන මාකට් එකේ ෂෙයාර්ස් ගන්න එක හොඳයි කියලා. ඉතින් ඒක හින්දා ඉන්වෙස්ටර්ස් වලට මම ඉන්වයිට් කරනවා මේ ඇවිල්ලා මේ වෙලාවේ ඉන්වෙස්ට්මන්ට්ස් කරගන්න. මොකද මේ වෙලාවේ ගන්න ඒවට ලොකු රිටර්න් එකක් ගන්න පුළුවන්. මොකද ගොඩක් ඒවා අන්ඩර් වැලියු වෙලා තියෙන හින්දා. ඔව් රංජන්. වැඩිපුර විස්තර අවශ්‍ය නම් බ්‍රෝකර් කෙනෙක්ව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට එතකොට විස්තර ගන්න පුළුවන්. ඔව් රංජන්. ඔව් thank you ඉසුරු. ඔව් මීට අමතරව ඉසුරු කිව්වා වගේ අපිට බ්‍රෝකර් කෙනෙක් කළා විස්තර ලබා ගන්න පුළුවන්. මේ ඉසුරුගේ contact details පල්ලෙහා තියෙනවා. මීට අමතරව ඔබලාට රිසර්ච් එක සම්බන්ධයෙන් එකතු වෙන්නත් පුළුවන්. රිසර්ච් එක සම්බන්ධයෙන් එකතු වෙනකොට ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් තමයි අපිට ඊමේල් හරහා රිසර්ච් ඇට් ෆස්ට් කැපිටල් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒකට ඊමේල් එකක් කරලා ඔබට අපිත් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඔබට අපි විසින් මේන්ටේන් කරන channels තියෙනවා. WhatsApp channels දෙකක් තියෙනවා. ෆස්ට් කැපිටල් ඉන්වෙස්ට් සහ ෆස්ට් කැපිටල් ට්‍රේඩින් ඉන්සයිට්ස් කියන එක. මේ දෙකට ජොයින් වීමෙන් ඔබලාට අපේ රිපෝට්ස් ඔක්කොම ලබා ගන්නට හැකියාව තියෙනවා. firstcapital.lk කියන සයිට් එක හරහා ඒකේ රිසර්ච් පේජ් එකට යොමු වීමෙන් අපේ දැන්ට අපි එඩිට දාලා තියෙන රිපෝට්ස් ටික ඔක්කොම ඔයගලන්ට ඒක හරහාත් ඇක්සස් කරන්න පුළුවන් කියලා මේ මතක් කරන්න මම කැමතියි. ප්‍රෝග්‍රෑම් එක අවසන් දක්වා ඇවිල්ලා තියෙන්නේ. අද ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණ සියලු දෙනාට මම ස්තුති කරනවා. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්ලීස් අපිට ඊමේල් කරන්න හරි මම කිව්වා අපේ channels වලින් අපිත් එක්ක එකතු වෙන්න. අපි ෆස්ට් කැපිටල් රිසර්ච් ආයතනය විසින් සහ අපේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස්ලා විසින් අපි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න නිරෝධ කිරීමට පුළුවන් තරම් නිරෝධ කිරීමට try කරනවා. thank you. හැමෝම join වුණාට thank you. සියලු දෙනාම සුබ දවසක්.